Right. Hi, one. How chat එකට දාන්නලා message එකක් එහෙමයි. Yes කියලා දාන්න. Right. Good. දැන් කෝ බලන්න පොඩි පොඩි කාරණා කීපයක් තියෙනවා මතක් කරගන්න. පළවෙනි එක ෆිසිකල් පන්ති වල හැමෝම paper number 1 ලියලා ඉවරයි මේ විදිහ හරිද? කෝ බලන්න මේ online paper class එකට සම්බන්ධ වෙන්න හෝ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දැන් මේ වෙද්දි පේපර් එක අපිට එවලා තියෙන අය දාන්න මෙසේජ් එකක්. එවලා තියෙන අය එවලා තියෙන්නේ. right. හරි. හරි MCQ එකක් දාලා තියෙනවා. හරි. දැන් මේ පළවෙනි පේපර් එකේ විතරක් හරිද? තාම වෙබ්සයිට් එකකින් ගිහිල්ලා MCQ පේපර් එක කරන්න පුළුවන් පේමන්ට්ස් කරපු අයට විතරනේ. අනිත් අයට තාම වෙබ්සයිට් එකට යන්න බෑනේ. ඒ නිසා ඔයගොල්ලෝ හෙට දවල් 12ට කලින් හරි මම හිතන්නේ පළවෙනි පේපර් එක නිසා නම් පොඩි වැඩි කාලයක් දෙන්න ඇති. හෙට මොකක් හරි වෙලාවක් දාලා ඉති බලන්න. ඒ හෙට වෙලාවට කලින් මේ සෙකන්ඩ් පේපර් එකේ වද්දි මතකද ඔයාගේ MCQ ආන්සර්ස් ටිකත් අපිට එවන්න. හරිද? මෙසේජ් එකක් දාලා right. අනේ දැනට දාලා තියෙන හෙට හවස දවල් 12ට පෙරවන්න කියලා. ඒතර 12ට කලින් එවන්න. හරිද? MCQ එක එවන්න ඕනේ තාම අපිට වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා නැති අය. විතරක් MCQ පේපර් එකේ උත්තර ටික එවන්න අනිත් අය ඕනේ. මොකද අනිත් අය මේ වෙබ්සයිට් එකට ලොග් වෙනවා. හරි. ඒ ඔන්ලයින් පන්ති අයට පළවෙනි පේපර් 1 2 මේ චුට්ටක් අර වෙබ්සයිට් එකට පුරුදු වෙනකම් පොඩි අමාරු ගතියක් දැනේ. නමුත් පළවෙනි පේපර් එක ඇත්තට මේ සතියෙන් පස්සේ අමාරු ගතිය ඉවරයි. වෙබ්සයිට් එකට මේ පුරුදු වුණාට පස්සේ හරි. හරිද? මෙහෙමයි. ෆිසිකල් පන්ති ළමයිට ප්‍රශ්නයක් නෑ. දැන් හැමෝම ලියලා ඉවරයි. ඕගොල්ලෝ ඊළඟ පාඩම් දෙක පාඩම් කරලා ඉරිදා සවුදා අඟහරුවාදා බදාදා ඔය දවස් 4 ලිව්වය ඒ විදිහට වෙවිලා ලියන්න. අඟහරුවාදා පොය නිසා මොකද කරන්න කියන එක සුසිප්පන්නේ කෑට ගෲප් එකට මෙසේජ් එකක් දාන්න. ඔන්ලයින් පන්ති කට්ටිය අහගන්න. හරිද? දැන් මේ වෙද්දි පේපර්ස් ගෙදරට ආපු එක ඔබනේ ෆුල් පැක් එකම ගෙදරට ආවා මේ වෙද්දි. right. හරි. අපි මෙහෙ ළමයි හැමදාම දවස් ගානේ ගොඩකට දානවා. මෙන්න මේ වගේ ලොකු පැක් එකක් තමයි ඔයගලන්ට එන්නේ. මේක නේද ආවේ? මේක නෑ. හරිද? ඒතර මේකේ ඇතුළ හරිද? මේ උඩින් මම මේක අලවල නෑ. මේ උඩින් මේ අලවල තියෙන එක මේක චුට්ටක් ගාන්ටි ඉරා ගන්න මේ හරියෙන් බලගෙන පේපර්ස් ටික කැපෙහි හරිද ගාන්ටි ඉරා ගන්න. ඒකර ඇතුළේ තියෙන්නේ මෙන්න මේ වගේ පැක් එකක් තියෙනවා. ඇතුළේ මේ වගේ පැක් එකක් තියෙනවා. ඉස්සලාම මේක ඇතුලේ තමයි පාඩම් ටික තියෙන්නේ. දැන් මම පළවෙනි පාඩම ලිව්වා. එතකොට දෙවෙනි පළවෙනි පේපර් එක ලිව්වා. ඊට දෙවෙනි පේපර් එක තුන්වෙනි පේපර් එක තියෙන මොන පාඩම් වලින්ද කියන එක මේ ලිස්ට් එකේ තියෙනවා. ඒක මේක නැති කරගන්න එපා. මේක ඇත්තට මෙන්න මේ පැත්තට බිත්ති අලව ගත්තත් කමක් නැහැ. හරිද? ඒතර අර ගෙදරට එන එකේ මේක තියෙනවා. මේක තිබ්බේ නැත්නම් අනිවාර්යෙන් ඉල්ල ගන්න ඕනේ. මොකද මේක ඇතුලේ තමයි ඊළඟ පේපර් එකේ ඉන්නේ මොන පාඩම් වලින්ද කියන එක තියෙන්නේ. ඔයාලගේ තාම මේක නැත්නම් ඔයාලගේ මේ ලිස්ට් එකක් නැත්නම් account ඔකට message එකක් දාලා පොඩ්ඩක් අහලා බලන්න හැම වෙලේම මොකක්ද ඊළඟ පාඩම් දෙක කියලා. හරි. ඊට පස්සේ ආයි ගෙදරට එන එකේ මේක තියෙනවා. මේ තමයි progress chart එක. හරිද? progress chart එක මෙතන තියෙන්නේ. පල්ලෙහාට තියෙනවා papers numbers. මේ පැත්තේ සිරසක්ෂයේ තියෙනවා ලකුණු. ඒක paper number 1 එකේ ලකුණු කීයද 2 එකේ ලකුණු කීයද කියලා ගානට මේකේ මාර්ක් කරන්න ඕන. ඒකත් විත්තියේ හරි ෆයිල් එකේ හරි දාගෙන ඉන්නේ මේ progress chart. මේ තියෙන papers ටික. මේ නිල් පාටින් තියෙන MCQ paper
රෝස පාටින් තියෙන්නේ සෙකන්ඩ් එක. හරිද? සෙකන්ඩ් එක. එතකොට මෙන්න මෙතන ඒ සෙකන්ඩ් පේපර් 20කුයි MCQ පේපර් 20කුයි තියෙනවා මෙතන. හරිද? ඔන්නෝක තමයි ගෙදරට එන සෙට් එක ඔන්ලයින් එකට. අපි පේපර් 20ම එකපාරේ ඉවර තියෙන්නේ. උගලට කරගෙන යන්නයි තියෙන්නේ. පළවෙනි පේපර් එක විතරක් තාම මෙහින් පේපර්ස් අතත් ගොඩාක් දැම්ම. හරිද? ගොඩාක් දැම්මා. මේ හිතක් දානවා. දැන් අද හදලා තියෙනවා තව තෝගයක් හෙට යවන්නත්. හරිද? දැන් මේ සතිය හැමදාම අපි යවනවා. සාමාන්‍යයෙන් දවස් 2කින් 3කින් එනවා ළමයි. අපි උපරිම දවස් 4ක් කියලා තියෙන්නේ. 2කින් 3කින් එනවා. ඒකට සෙකන්ඩ් පේපර් එකෙන් දෙවෙනි පේපර් නම්බර් 2 එකේ ඉඳන් ඔයගොල්ලෝ හැමෝගෙම මතේ මේ පේපර් සෙට් එක තියෙනවා. හරිද? right. ඔන්ලයින් අයට පුරුදු වුණාට පස්සේ මේ වෙන්නේ හරියයි. හරිද? ඔන්න දැන් ලබන සතියේ බදාදා හවස 5ට අපි MCQ පේපර් නම්බර් 2 ඇක්ටිව් කරනවා. ඒ වෙද්දි ඔයාගේ අතේ MCQ පේපර් එක තියෙනවා. ඔයාගේ අතේ තියෙන MCQ පේපර් එකේ හරි උත්තර මාක් කරන්න. හරිද? වෙබ්සයිට් එකට ලොග් වෙන්න. බදාදා හවස 5න් පස්සේ ලොග් වෙලා පේපර් එක තෝරගන්න විදිය වීඩියෝ එකක් දාලා තියෙනවා. කමියුනිටි එකට දාලා තියෙනවා. ඔයාගේ යූසර් නේම් පාස්වර්ඩ් ගහලා හරිද? එක්සෑම් කියන එකට ගිහිල්ලා ටිකක් පල්ලෙහාට ගියාම තියෙනවා the booster paper number 1, the booster paper number 2 එහෙම තියෙනවා. ටිකක් පල්ලෙහාට යන්න. එතකොට paper number 2 ලබන සතියේ සිලෙක්ට් කරන්න. MCQ paper එකට යන්න. හැම උත්තරේටම හරි එක මාක් කරන්න. මාක් කරලා සබ්මිට් කරන්න. ලකුණු 40න් කීයක්ද කියලා එනවා. උත්තර පෙන්නන්නේ 40න් කීයද කියලා පෙන්නනවා මිසක් හරි උත්තරේ මොකද්ද වැරදි උත්තරේ මොකද්ද කියලා පෙන්නන්නේ නැහැ. හරිද? එතකොට ඔයා පේපර් එක වෙබ්සයිට් එකේ ලකුණු මාක් කරද්දී 1ට 2 3ට 5 එහෙම මාක් කරද්දී ඔයාගේ අතේ උත්තර ටික තියෙන්න ඕනේ. කියන්නේ මුලින්ම ඔයා පේපර් එකේ හරි කොලේක හරි උත්තරේ මාක් කරන්න ඕනේ. ඊට පස්සේ උත්තරේ දිහා බලාගෙන තමයි වෙබ්සයිට් එක දාගෙන යන්නේ. තේරෙනවද? ඊට පස්සේ ඔටෝමැටිකලි 40න් කීයද කියලා එනවා. හරිද? සර් අද ලකුණු 32 නේ. ලකුණු 32යි කියන්නේ 40න් ඒ කියන්නේ 4ක් වැරදි 16ක් හරි. කොහොමද මේ විදි කරපුවා නිකන් ලකුණු දාගෙන යන්න බලන්න වෙබ්සයිට් එකෙන් කරපුවා 38යි ෂා 24යි චුට්ටම්මන් 32යි 36යි 38යි 38යි 32යි 22යි 28යි 36යි 28යි හොඳයි 30 ගණන් තියෙන හොඳයි 40යි ෂා කවුද යොමාලි ෂා නියමයි යොමාලිගේ දිස්ත්‍රික්කය මොකද්ද 40යි 38යි 38 කියන්නේ එකක් වැරදි නේද right හොඳයි තව 40 ඉන්නවා right මේ ඔහොම තමයි යන්නේ හරිද දැන් ප්‍රැක්ටිස් දැන් පුරුදු වෙනවා ටික ටික හරිද ඊට පස්සේ ඔන්න ලබන සතියේ මම කියන්නේ ලබන සතියේ හවස 5න් පස්සේ ලොකුණා පේපර් නම්බර් 2 කළා ඊට පස්සේ පේපර් නම්බර් 1 MCQ ටික මාක් කළා 40 කීයද කියලා ලකුණු එනවා ලබන සිකුරාදා දවල් 12ට කලින් සෙකන්ඩ් පේපර් එකට උත්තර ලියලා අපිට එවන්න ඒ වගේ මතක ඇතුවර ඩීටේල්ස් ටික පුරවන්න කියලා තියෙනවා NIC නම්බර් එක පුරවන්න අපි මෙහි print out ගන්නවා දැන් ගොඩක් ළමයි එව්වා දැනටමත් ලියලා එව්වා එක අපි print outs ගත්තා බලන්න යවුවද දන්නේ නැහැ හෙට වෙද්දී නම් කොහොමද බලන්න පටන් ගන්න හරිද බලලා අපි වල ලකුණු වෙබ්සයිට් එකට දාන්න ඊට පස්සේ මැසේජ් එකක් දාන්න ඔන්න ළමයි ලකුණු දාලා තියෙන්නේ ලොග් වෙලා NIC නම්බර් එක ගහලා බලන්න කීයක් තියෙනවද කියලා ඔය හැමෝම වෙබ්සයිට් එකට දාන්න ලස්සන ෆොටෝ එකක් අපිට එවන්න. ඔය හැමෝම අපිට ෆොටෝ එකක් එවන්න වෙබ්සයිට් එකට දාන්න. ඔයාගේ ඒක බය වෙන්න එපා වෙන කාටවත් පේන්නේ ඒක පේන්නේ ඔයාට විතරමයි. අප්ලෝඩ් කරන වෙලේ අපිට පේනවා ඊට පස්සේ අපිටවත් පේන්නේ ඔයාගේ ෆොටෝ එක පේන්නේ ඔයාට විතරමයි. හරිද? අනිත් අයට පේනවා ඔයාගේ ෆොටෝ එක වා টොප් 10 ආවොත්. එතකම් පේන්නේ. එසම බය වෙන්න එපා. ඔයාගේ ෆොටෝ එක වාඩි විතරයි පේන්නේ. ඔයාගේ ප්‍රොෆයිල් එකේ විතරයි පේන්නේ. වෙන අයට වගේ ප්‍රොෆයිල් එකට යන්න බෑ.
ඔයාගේ යූසර් නේම් පාස්වර්ඩ් ගහලා ගියාම ඔයාගේ ප්‍රොෆයිල් එක ගියාම ඔයාගේ ෆොටෝ එක ඔය තියෙනවා. අයික අනිත් පැත්තේ පේන්නේ. සබ් ෆොටෝ එකක් ඉවර නැති අයත් එවන්න. ඒතකොට අපි ඒක අප්ලෝඩ් කරනවා. හරි දැන් මට චුට්ටක් කියන්න මේ අද අපි ආවේ හේතුවක් මම කියන්නම්. ඔන්ලයින් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන අයට දැනට තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්න ටික මට පොඩ්ඩක් කියන්න. මම කියන්නේ පේපර් එක කිරීම සම්බන්ධයෙන්. MCQ පේපර් එක සෙකන්ඩ් පේපර් එක සම්බන්ධයෙන් මොනවද දැනට තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්න? සෝ මම මේ මන්ත් එකේ ෆීස් ගෙවුවා MCQ පේපර් එක පෙන්නන්න නැහැ. මැසේජ් එකක් දාන්න හිත උදේ හදලා දෙන්න. දවල් 12ට කලින් හදලා දෙන්න. සෝ මම ෆිසිකල් එන්නේ පේපර් එක ලියන්න වෙබ්සයිට් එකේ බූස්ටර් පේපර් නම්බර් 1 කියලා එකක් කරන්න පුළුවන් කියලා තියෙන එක කරන්න ඕනේ. නෑ ෆිසිකල් එන අය නෑ. ෆිසිකල් එන අය ෆිසිකල් පේපර් එක කරනවා. ඔන්ලයින් අය තමයි මම මේ කියන්නේ. අද ක්ලාස් එකට ෆිසිකල් ඉන්න ඕනේ නැද්ද? ඉන්න. අද මම කියලා ඉන්න නැත්නම් කට්ටිය බලන්නේ ඇයි මේ අද ආවේ කියලා. අද අපි කරනවා ළමයි ට්‍රයිල් පේපර් එකක්. අද ඩිස්කෂන් එකක් නෑනේ අපිට ඔයගොල්ලන්ගේ පේපර් බලලා ඉවර නෑනේ. හරිද? මම මේ ලින්ක් කරලා තිබ්බ ඔයාටනේ. ඒත් අද මම ෆ්‍රී මම මේ නිසා ට්‍රයිල් පේපර් එකක් දැම්මා. අද අපි අමාරු MCQ 10ක් අරගෙන කතා කරමු. මම ඔයාලට වෙලාව දෙනවා විනාඩි 2ක් කරන්න. ඔයා කලාවට පස්සේ අපි සාකච්ඡා කරනවා MCQ 10ක්. ට්‍රයිල් පේපර් එක. අපේ පේපර් ක්ලාස් එකේ අපි ඩිස්කෂන් එක යන්නේ මෙහෙමයි. සෙකන්ඩ් පේපර් එකට මම ලකුණු 20ක ප්‍රශ්නයක් දාලා තියෙනවා. උත්තර ලියන විදිය මම කියලා දෙන්නම්. අද උත්තර ලියන විදිය මම කියලා දෙන්නම්. එතකොට ඔළුවට අදහසක් දාගන්න මෙහෙම තමයි උත්තර ලියන්නේ. ඔය ඊළඟ පේපර් එකේ නම් එහෙම ලියන්න උත්තර. ඒතර තමයි ලකුණු ගන්න පුළුවන්. අද අපි MCQ 10කුයි ලකුණු 20 ප්‍රශ්නයකුයි කරනවා සීලුම පාඩම් කලවම් කරගෙන අද අපි ආවේකට ට්‍රයිල් පේපර් එකක් කරන්න තමයි ආවේ. හරිද? right. දෙවෙනි පේපර් එකට ලියන්න විදියක් හදාගන්න බැරිද? දෙවෙනි පේපර් එක ලියලා අපිට එවන්න. හෙට පේ කරද්දී කවදද පේපර්? හෙට පේ කළොත් අපි හෙට උදේ පේ කළොත් අපි හෙට 12ට පෝස්ට් ඔෆිස් එකට ටැක්ස් යවනවා. ඒකම යවනවා. එතකොට සෙනසුරාදා සවුන අඟහරුවාදා කොහොමද හම්බෙලා? ප්‍රශ්න 20ක් තිබ්බ ලකුණු ආවේ 16. ඒ කියන්නේ දරුවා ඔයාගේ හරි 8යි 12ක් වැරදි. ප්‍රශ්න 20ක් තිබිලා ලකුණු 16 නේ දාවේ. 16 ආවේ කියන්නේ 8යිනේ හරි. 12ක් වැරදි. හරි. හරි ප්‍රශ්න මොකද නැහැ? අපි යන පටන් ගමු. අපි ට්‍රයිල් පේපර් එකක් කරමු. කාගේවත් අතේ ට්‍රයිල් පේපර් එක නෑ මගේ හදේ තමයි තියෙන්නේ මම දැන් දානවා ස්ක්‍රීන් එකේ හැම MCQ එකකටම විනාඩි 2ක් දෙනවා හරිද අපි බලමු මේ 10න් කීයක් හරියනවද කියලා ලේසිත් නැති අමාරුත් නැති විභාග මට්ටමේ MCQ 10ක් තමයි මේ තියෙන්නේ මේ මුල්ල ගන්න බෑ එහිමීම විභාගෙට එන්නේ හරි 14 වෙනි අපි එහෙ MCQ කතා කරන හැම එකක්ම එහෙම්මම කතා කරලා හරියන්නේ නැහැ 2 easy කතා කරලා හරියන්නේ නැහැ විභාග ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා මේ මම හදන MCQ අමාරුයි කියලා ඔයාලට කරගන්න බැරි බබරුට දීලා වැඩකුත් නැහැ හරිද ඔයාව සනසන්න ලේසි MCQ දීලා වැඩකුත් නැහැ විභාගේ පිළිගත් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ඒ ස්ටෑන්ඩඩ් එකේ MCQ 10ක් මම දාලා තියෙනවා හැබැයි ඉතින් අමාරුයි සමහරවිට අපි දැන් ඒක කතා කරමු සෙකන්ඩ් පේපර් එකට උත්තර ලියන විදිය මම අද කියලා දෙන්නම් කොහොමද ලියන්නේ කියලා right විනාඩි 2යි තියෙන්නේ මට රෙඩි නම් දාන්න chat එකක් රෙඩි කියලා. විනාඩි 2 දෙන්නේ MCQ එකට. මම ලකුණු 30 ගණන් 40 ගණන් ඉන්නේ මේක අප් වෙයිද? අනිවාර්යයෙන් අප් වෙනවා ලියලා බලන්න. right. online physical හැමෝම log වෙලා ඉන්නේ. හැමෝම try කරන්න. හැමෝම කරන්න. හරි එහෙනම් කොලයක් අරගෙන උඩි ලියන්න ට්‍රයිල් පේපර් කියන්න. කොලයක් අරගෙන උඩි ලියන්න ට්‍රයිල් පේපර් කියන්න. TRIAL. Oh shit. ට්‍රයිල් පේපර් කියලා ලියන්න.
ඉන්නකොට බෝඩ් එක ස්ටක් වුණා. ෆිසිකල් පන්තියේ ලිව්ව එකයි හැමෝම ලියලා ඉවරනේ ගොඩක් අය. මොකද පේපර් එක පළවෙනි පේපර් එක ලීස්ට් දාමාරු. පළවෙනි පේපර් එක ලෙසි. ආ. සර් සිග්නල් ලොස් එකක් ආවොත් මොකද කරන්නේ? MCQ පේපර් එක කර කර ඉන්න. අපිට එහෙම එකක් නම් තාම වාර්තා වුණේ නැහැ. මම හිතන්නේ ගාන්ටි නවත්තපු තැනින් තමයි පටන් ගන්නේ. බලමු අපි මොකද වෙන්නේ. අපිට හොයාගන්න පුළුවන් මේ මේක මොන හරි වුණත්. right. ක්ලාස් කවද්ද ඩිස්කෂන් එක අද මේ වෙලාවට තමයි ඩිස්කෂන් එක අපි හැමදාම පටන් ගන්න. දැන් ලොග්ුනේ මොනවද කිව්වේ කියලා අහනවා අම්මට. සර් හැබැයි right. 20 වඩා නා ලීසි. ඒ කියන්නේ 20 ලියලා පුරුදු වෙලා ඉන්නේ. ට්‍රයල් පේපර් පුරුදු වෙන්න මේ පේපර් එක කරන්නේ ප්‍රැක්ටිස් මැච් එකක්. හරිද? MCQ 10 ප්‍රැක්ටිස් මැච් එකක් කරන්න යන්නේ. හරිද? right. PDF එක යවන්න ඕනේ මේ නම්බරේට නේද කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ওই නම්බරේට. මට MCQ කරන්න බෑනේ ක්ලික් කරාට ඇතුළට යන්න බෑනේ. පොඩ්ඩක් මැසේජ් එකක් දාලා හදාගන්න හිතුව දේ හදලා තියෙන්නේ. හරි. හැම MCQ එකකටම දෙනවා විනාඩි දෙකක්. පටන් ගමු. The booster trial paper. Right. Start. පළවෙනි එක. හරි. මොකක්ද ආවේ උත්තරේ? ඔන්න බලන්න. දැඩි නියගයක්. නියගයක් නිෂ්පාදනය කැමයි මේ පෙන්වන්නේ කොහොමද කියන එක අපිට හිතාගන්න බැහැ ළමයි. ඉතින් එහාට කියන සිද්ධිය තමයි චුට්ටක් බලන්න ඕනේ. හරිද? දැඩි නියගයක් නිසා කුඹුරු ප්‍රමාණයේ විශාල අඩුවීමක්. අන්න ඒක තමයි මේකේ තියෙන වැදගත්ම වචනේ.
කුඹුරු ප්‍රමාණයේ විශාල අඩුවීමක් දක්නට ලැබුණි. මට කියන්නේ කුඹුරු ප්‍රමාණයේ විශාල අඩුවීමක් කියන්නේ සේවා වියුක්තියක්ද සම්පත් සම්භාරයේ අඩුවීම. කුඹුරු ප්‍රමාණයේ විශාල අඩුවීමක් කියන්නේ සේවා වියුක්තියක්ද සම්පත් සම්භාරයේ අඩුවීමක්. මේක සම්පත් සම්භාරයේ අඩුවීමක්. සම්පත් සම්භාරයේ අඩුවීමක්. හරිද? සම්පත් සම්භාරයේ අඩුවීමක් වුණොත් මොකද වෙන්නේ? ලක්ෂයක් නීහෑමා තුලට එනවද? නැත්තම් නීහෑමා වමට විතැන් වෙනවද? සම්පත් සම්භාරයේ අඩු වුණොත් එහෙනම් මොකද වෙන්නේ? නීහෑමා වමට විතැන් වීමක් සිද්ධ වෙනවා. වමට විතැන් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා උත්තරය අංක 5. හැබැයි මේකම කිව්වොත් එහෙම උත්තර අංක 5. මේකම කිව්වොත් අපිට දැඩි නියගයක් නිසා හරිද? කෘෂි නිමවුම අඩු වුණා කිව්වොත් කියලා කිව්වොත් හරිද? නැත්තම් සේවා වියුක්ති තත්වයක් ඇති වුණා කියලා කිව්වොත් ඒ වචනින්ම දෙන එකක් නෑ. හරිද? කුඹුරු වගාවට යොදාගත නොහැකි විය වගේ එකක් කිව්වොත් නැත්නම් කෘෂි නිමවුම අඩු වුණා වගේ එකක් කිව්වොත් ඔයා වක්‍රයක් ඇතුළට ගේනවද ලක්ෂයක් ඇතුළට ගේනවද? එතකොට ලක්ෂයක් ඇතුළට ගේනවා. හැබැයි ලක්ෂයක් ඇතුළට ගේද්දි පරිස්සමෙන් MCQ ප්‍රශ්නේ කියන්නේ උත්තරේ හොඳට බලන්න. හරිද? නිකම්ම ඇතුළට ඒ කියලා තිබ්බොත් ඒ උත්තරයට ගන්න. නමුත් සමහර වෙලාවට ඒක හරි ලස්සනට කියලා තිබ්බොත් එහෙම කෘෂිකාර්මික කියලා දෙපැත්තට දාලා තිබිලා මේක ඒ කියන ලක්ෂය මට කියන්නේ ඇතුළට එන්නේ සිරස් ලෙස පහළටද නැත්නම් ඇතුළට එන්නේ තිරස් ලෙසට දැඩි නියඟයක් නිසා කෘෂි නියමවම අඩු වුණා කිව්වොත් කුඹුරු වගාවට යොදා ගන්න බෑ කියලා කිව්වොත් මේ දෙකට පොදුවේ අපි කියන්නේ සේවා වියුක්තියක් කියලා. ඒ සේවා වියුක්තිය ඔයා පෙන්වන්නේ මේ ඒ කියන ලක්ෂය පහළට ගෙනල්ලාද පැත්තට ගෙනිහින්ද? එහෙම කියන්න බෑ. පහළට ගෙනිහිල්ලද පැත්තට ගෙනිහිල්ල. ඔන්න වරද්ද. පහළකට පැත්තට. කෘෂි නිමවුම තමයි අඩු වෙලා තියෙන්නේ. ළමයි කෘෂි නිමවුම අඩු වුණා කියන්නේ මෙයා අඩු වුණා කියලා පෙන්වන්නනේ ඕනේ. ඒතරම් මේක පැත්තට આવොත් මේක අඩු වෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒ නිසා ඔයා මෙතන ඉඳන් මෙන්න මෙහෙම හරි කෙලින් මෙහෙම එන්න ඕනේ. එතකොට නේද මේක අඩු වෙන්නේ. කෘෂි නිමවුම අඩු වෙන මම මෙහෙ කෘෂි දාපු ඉන්නේ. හරි කෙලින් පහළට එන්න ඕනේ මේ. ප්‍රශ්නේ එහෙම තිබ්බා නම් නමුත් මේක කියන්නේ දැඩි නියගයක් නිසා කුඹුරු ප්‍රමාණය අඩු වුණා කියලා කියන්නේ සම්පත් සම්භාරය අඩු වුණා කියලා කියන්නේ. හරිද? එහෙම වුණොත් වක්‍රය වමට එනවා. නමුත් ප්‍රශ්නේ මෙහෙම ආවොත් එහෙම ඇතුළට එනවා. ඇතුළට එද්දිත් බලන්න ඒක ඇතුළට එන්නේ කොහොමද කියන්නේ. හරිද? දැන් කුෂි මේ පැත්තට දාලා තිබ්බනම් මෙහෙට කාර්මික දාලා කුෂි මෙහෙට දාලා එහෙම තිබ්බනම් මේ ඒ කියන ලක්ෂය ළමයි මෙහෙම එන්නේ. මේ පැත්තට එන්නේ මෙහෙම. එතකොට තමයි මෙතන තිබ්බ කුෂි ටික මෙතනට අනුවේ. ඔන්න තේරුණා? ඔන්නෝම තමයි MCQ ඩිස්කෂන් එකක් යන්නේ. එතකොට ඔයාගේ වගකීම තමයි හැම වෙලෙම මම මේ කියන ලියන හැම දෙම නෝට් ඩවුන් කරගන්නේ. කොහොම බලන්න මේක දැන්ටම දාගෙන ඉවරයි. මම මේ ලියුම් එක දාගෙන ඉවරයි කොහොමද? දාගමු. අන්න ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. සහ
මම අර MCQ පේපර් එකේ ඉරි අඳිනවා, රවුම් කරනවා, ඊතල දාලා ලියනවා. දැන් අපි ලිව්වේ සම්පත් සම්භාරය අඩු. ඔයාගේ පේපර් එකේ ඔයා ඒව කරගන්න. ඔයාලගේ තියෙන පේපර් එකෙත් අර මම පේපර් එක ඇතුලේ දාන සෙල්ලම් ටික ඔයාත් කරගන්න. එතකොට තමයි අපිට මේකේ ෆුල් බෙනිෆිට් එක ගන්න පුළුවන්. මම අද ඒකයි ට්‍රයිල් පේපර් එකට ඔයාලා එන්න කියලා කිව්වේ. ඩිස්කෂන් එකේදී හරි උත්තරේට හරි දාලා මේ හරි වැරද්ද දාලා පැත්තකට වෙන එක නෙමෙයි මේකේ වැඩේ. හරිද? ඩිස්කෂන් එකක් කියන්නේ මේක අපිට සාර්ථක කරගන්න නම් උත්තරේ හරි එක්ක උත්තරේ වැරදි. නමුත් ඊට වඩා වැඩිපුරම අපිට ඉම්පෝටන්ට් දේ තමයි එතන මම දාන එක්ස්ප්ලනේෂන්. මම මෙතන කරන මේ පැහැදිලි කිරීම ඔයා අනිවාර්යෙන් හොඳට කොහේ හරි තැනක නෝට් ඩවුන් කරගන්න ඕනේ. ඒකෝර තමයි අපිට මේක සම්පූර්ණ බෙනිෆිට් එක ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒක මෙතන දැන් මම මේ වෙද්දිත් කාරණා ගොඩක් මතක් කරා මේ පළවෙනි MCQ එක ඇතුලේ. ඉතින් අපි MCQ ඒකේ මම කියන්නේ අපි MCQ 50ක් කරන් නිකන් ඔහේ හරි වැරදි දාන් යනවට වඩා හරිද? හරි වැරදි දාන් යනවට වඩා මෙතන වැදගත්ම දේ අපි MCQ 20යි ගන්න. ඒ 20 අරගෙන පුළුවන් තරම් පට්ට ගැඹුරින් නිදහසේ හොඳට කතා කරන එක තමයි හොඳ වෙන්නේ. දැන් මේක MCQ එකක් වුණාට මම තව MCQ එකක් කිව්වනේ මෙතන. එහෙමත් වෙනවා. ඒකම මම මෙහෙම આવොත් කියලා අනිත් පැත්තට කියන්නේ. හරිද? ඔන්නෝක තමයි ඩිස්කෂන් එකක් කියලා කියන්නේ. ඒත් මේක අපිට ෆිසිකල් පන්තියේ සාමාන්‍ය තීරි පන්තියේ අර දැන් අපි රිවිෂන් පන්තියේ කරන MCQ එකේ නිකන් උත්තරේනේ අපි කියන්නේ. දැන් මේක වෙන කතාවක්. ඒත් මේකේ බෙනිෆිට් එක ඔයා ගන්න ඕනේ. හරිද? ඒකට පොඩ්ඩක් එඩිපි. හරි. අපි යන් ඊළඟ MCQ එකට. සමහරු මේකට උත්තරේ දැම්මම මං හිතන්නේ. කරන්න බෑ. ඔකට වරද්දයි. මේක තිබ්බා නේද? මේක තිබ්බා පේපර් එකේ. ඔයා විශ්වාස කරන්න මට දැනටම උත්තර පහයි දීලා තියෙනවා. උත්තර පහයි දීලා තියෙනවා. 1 2 3 4 5ම කියලා දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක අමාරු MCQ එකක්. මේ ටිකට 1 2 3 4 5 කියන සේරමාව. MCQ විතරද ඩිස්කස් කරන්නේ? පේපර් ක්ලාස් එකේ නෑ. සෙකන්ඩ් පේපර් එක කතා කරනවා මාකින් එක දීලම. ලබන සතියේ ඩිස්කස් කරන්නේ පේපර් නම්බර් 1. දැන් වලිය ලීවර් එක. මේ විදිහට අපි කතා කරගෙන යනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් 4ක් විතර යනවා. රයිට් බලමුනේ. ගොඩක් අය වල තියෙනවා. ළමයි මෙතන උත්තරේ මේක අමාරුයි. මම හිතන්නේ දැන් මට උත්තර පහම ආවා. හරිද? මෙහෙමනේ. අපි භාණ්ඩ බෙදනවා නේද ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි ආර්ථික භාණ්ඩ. අනිත් එක තමයි ආර්ථික නොවන භාණ්ඩ. ඒ ආර්ථික නොවන භාණ්ඩ වලටම අපි කියනවනේ නොමිල භාණ්ඩ කියලා. දැන් නොමිල භාණ්ඩ කියන්නේ හිරුවෙලිය වගේ එකක් නේ. හිරුවෙලිය වර්ෂා ජලය ඒ වගේ ඒවානේ. අසීමිත ඒවානේ. ඒත් මේවා සල්ලි දීලාද ගන්නෙ නොමිලේද ගන්නෙ? මේවා සල්ලි දීලාද ගන්නෙ නොමිලේද ගන්නෙ? ඈ? මේවා නොමිලේ හම්බෙන්නේ. මේවා සල්ලි දෙන්න ඕනේ. කවුරු සල්ලි ඉල්ලුවොත් අහුවෙන්නත් එපා. හරි. ආර්ථික භාණ්ඩ මොකද සල්ලි දීලාද ගන්නෙ නොමිලේද ගන්නෙ? ආර්ථික භාණ්ඩ සල්ලි දීලාද ගන්නෙ නොමිලේද ගන්නෙ? අන්න හරි. ඒක දෙකම තියෙනවා. බොහෝ වෙලාවට අපි ආර්ථික භාණ්ඩ ගන්න සල්ලි දීලා මිලක් ගෙවා. ඔයා කඩෙන් සල්ලි දීලා ගන්න ඕන එකක් ලැප්ටොප් එකක හිතන්නකෝ.
ඔයා මොකක් හරි කඩින් සල්ලි දීලා ගත්ත මේක ආර්ථික භාණ්ඩයක්. හැබැයි සමහර වෙලාවට මේවා නොමිලේ හම්බෙන අවස්ථාවක් තියෙනවා. හරිද? ඔයාට මොකක් හරි උපන්දින තෑග්ගක් හම්බුණා කියලා හිතන්න. හරිද? ඔයාට ඉස්කෝලේ යුනිෆෝම් එකක් හම්බුණා කියලා හිතන්න. අච්චු පොත් ටික හම්බුණා කියලා හිතන්න. ඉතින් ඒවා ආර්ථික භාණ්ඩ හැබැයි නොමිලේ හම්බෙයි. දැන් මම මේ අහන්නේ උඩ උත්තර දෙන්න බලන්න. ආර්ථික නොවන භාණ්ඩ සියල්ලම නොමිලේ ලැබේ. හරිද? ආර්ථික නොවන භාණ්ඩ සියල්ලම නොමිලේ ලැබේ. හරි. ආර්ථික නොවන භාණ්ඩ සියල්ලම නොමිලේ තමයි හම්බෙන්නේ. ආර්ථික භාණ්ඩ සියල්ලටම මිලක් ගෙවිය යුතුයි. ආර්ථික භාණ්ඩ සියල්ලටම මිලක් ගෙවිය යුතුයි. වැරදීනේ. ඒ නොමිලේ හම්බෙන ඒවා තියෙනවා. නොමිලේ හම්බෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩ වේ. නොමිලේ ලැබෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩ වේ. වැරදීනේ. ඒ නොමිලේ හම්බෙන ආර්ථික භාණ්ඩ තියෙනවා. හරිද? මිලක් ගෙවා ලබා ගන්නා සියල්ල ආර්ථික භාණ්ඩ වේ. මිලක් ගෙවුව ආර්ථික භාණ්ඩ වේ. හරියට හරි. සල්ලි ගෙවුවොත් අනිවාර්යෙන් ආර්ථික භාණ්ඩය. සල්ලි ගෙවන්නේ ආර්ථික භාණ්ඩ වලට විතරයි. සියලු ආර්ථික භාණ්ඩ වලට මිලක් ගෙවිය යුතුද? මිලක් ගෙවුවොත් ආර්ථික භාණ්ඩ. සියලු ආර්ථික භාණ්ඩ වලට මිලක් ගෙවන්න ඕනේද? නෑ. නොමිලේ හම්බෙන්නේම තියෙනවා. ක්ලියර්ද කතන්දරේ? උතනින් තමයි මේ MCQ එක වෙලා තියෙන්නේ. මේ chart එක උතර පුළුවන් නම් වැඩි ඔය MCQ එක හරියනවා. එහෙනම් උත්තර පහම එන්න විදියක් නැහැ. මට උත්තර පහම ආවා. මේ දාලා තප්පර 20න් උත්තර පහම ආවා. ආර්ථික නොවන භාණ්ඩ සියල්ලම නොමිලේ තමයි හම්බෙන්නේ. ඒක හරි. හැබැයි නොමිලේ හම්බෙන සේරම ආර්ථික නොවන භාණ්ඩ කියන්න බෑ. මොකද නොමිලේ ලැබෙන ආර්ථික භාණ්ඩ තියෙනවා. ආර්ථික භාණ්ඩ සියල්ලටම මිලක් ගෙවන්න ඕනේ නැහැ. මොකද නොමිලේ ලැබෙන ආර්ථික භාණ්ඩයක් තියෙනවා. හැබැයි ඔයා මිලක් ගෙවුවොත් ඒක ආර්ථික භාණ්ඩයක්. මොකද මේකට මිලක් ගෙවන්න ඕනේ. මිලක් ගෙවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. නමුත් සියලු ආර්ථික භාණ්ඩ වලට මිලක් ගෙවිය යුතු නොවේ. නොමිලේ හම්බෙන අවස්ථා තියෙනවා. ඔන්න ඔතනින් තමයි අපි උත්තරේට යන්නේ. එහෙනම් දැන් නිකන් වරද්දපු අයත් නිකන් චුට්ටක් ආයෙ බලමු අපි. ඔන්න බලන්න. නොමිලේ ලැබෙන සියල්ලම ආර්ථික භාණ්ඩ වේ කොහොමවත් වැරදි. නොමිලේ ලැබෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩ වේ වැරදි. ඒක වරදින්න හේතුව තමයි නොමිලේ ලැබෙන ආර්ථික භාණ්ඩක් තියෙනවා. නොමිලේ ලැබෙන ආර්ථික භාණ්ඩද පවතී. ඊට ස්වභාව ධර්මයෙන් ලැබෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩ වේ. ළමයි ස්වභාව ධර්මයෙන් ලැබෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩද? වැරදි. ඇයි දන්නවද? ස්වභාව ධර්මයෙන් ලැබෙන හරිද? ස්වභාව ධර්මයෙන් ලැබෙන සීමිත ඒවාක් තියෙනවා. ස්වභාව ධර්මයෙන් ලැබෙන අසීමිත ඒවාක් තියෙනවා. හරිද? ඔන්න හොඳට තේරුම් ගන්න උත්තරංග 3 කිව්වයි. ස්වභාව ධර්මයෙන් ලැබෙන සීමිත ඒවාක් තියෙනවා. ස්වභාව ධර්මයෙන් ලැබෙන අසීමිත ඒවාක් තියෙනවා. දැන් ස්වභාව ධර්මයෙන් ලැබෙන සීමිත එකක් තමයි ඛනිජ තෙල්. ස්වභාවික වනාන්තර මේ අසීමිත එකක් තමයි හිරිවැලිය වර්ෂාව ඒ වගේ. දැන් මට කියන්න මේ ඛනිජ තෙල් ස්වභාවික වනාන්තර ඒ වගේවට අපි ආර්ථික නොවන කියලා කියනවද? නොමිල කියලා කියනවද? ඛනිජ තෙල් ස්වභාවික වනාන්තර මැණික් දියමන්තියව නොමිලද? නෑ. මේවට අපි කියන්නේ ආර්ථික සම්පත් කියලා. මේවා ආර්ථික සම්පත්. මේක විතරයිනේ ආර්ථික නොවන සම්පත් කියලා කියන්නේ. ආර්ථික නොවන සම්පත් කියලා කියන්නේ ওই ටික විතරනේ. දැන් ඕක දිහා බලලා මට කියන්න උත්තරයන්ග 3 හරිද වැරදිද? ස්වභාව ධර්මයෙන් ලැබෙන සියල්ලම ආර්ථික නොවන භාණ්ඩ වේ කිව්වොත් හරිද? වැරදි. හන්ද කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන සීමිත ඒවා කියන්නේ. උත්තරයන්ග 3 ගන්න බෑ. හරිද? ස්වභාව ධර්මයෙන් ලැබෙන සියල්ලම ආර්ථික භාණ්ඩ වේ කියන්නේ කොහොමද වැරදි?
එන උත්තරේ පහ. මිලක් ගෙවා ලබා ගන්නා සියල්ලම ආර්ථික බාධක. කෝබල්න එක හරි ගියයි. හොඳයි. right. දැන් ළමයි අහනවා මෙතනින් තව ප්‍රශ්න. ඒවට අපි උත්තර පස්සේ කතා කරමු. සමහර වෙලාවට සමහර වෙලාවට මේවට සල්ලි ගෙවනවා. මේවට කියන්න බෑ. ඒකට උත්තර කියවෙනවා සමහර තැන්වල. ආර්ථික නොවන භාණ්ඩ භාවිතයට ගනිද්දී වියදමක් දැරුවොත් සමහර වෙලාවට ඒක ආර්ථික භාණ්ඩ බවට පත් වෙනව නේද? හැබැයි වියදමක් දැරුවොත් ආර්ථික නොවන භාණ්ඩ හරිද? ආර්ථික භාණ්ඩ වෙන අවස්ථා තියෙනවා. ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. හිරිවැලි ආර්ථික නොවන භාණ්ඩයක් ඒක ආර්ථික භාණ්ඩයක් වෙන අවස්ථාවක් කවුරුහරි මතක් කරගන්න. වර්ෂාව ආර්ථික නොවන භාණ්ඩයක් ඒක ආර්ථික වෙන අවස්ථාවක් මතක් කරගන්න. සුලග ආර්ථික නොවන භාණ්ඩයක් ඒක ආර්ථික වෙන අවස්ථාවක් මතක් කරගන්න. ඊළඟට ඔක්සිජන් ආර්ථික නොවන භාණ්ඩයක් ඒක ආර්ථික භාණ්ඩයක් වෙන අවස්ථාවක් මතක් කරගන්න. හිරිවැලිය සූර්ය කෝෂයකින් ගන්න සූර්ය බලය නම් අන්න සීමිත වෙලා තියෙනවා. කියන්නේ මිනිසා විසින් පිරිවැයක් දැරුවොත් අර අසීමිත එක සීමිත වෙනවා. ඒතකොට ඒක ආර්ථික වෙනවා. වර්ෂාව කියන්නේ ඉතින් ජලයනේ බීමට සුදුසු ජලය කරගනිද්දී අපි ටැප් එකකින් වතුර ටික ගනිද්දී බෝතල් කළ වතුර ගනිද්දී මේක ආර්ථික භාණ්ඩයක් මේ බෝතල් කළ ජල. නේ? ඒතර ඒවට වියදමක් දරලා ඒවා ආර්ථික වෙනවා. සුළඟ ඔයා ෆෑන් එකකින් සුළඟ ගන්නවා නම් AC මැෂින් එකකින් වා සුළඟ ගන්නවා නම් හරිද? සුළඟ ගන්න ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. ඒකට විදුලි බලාගාර සුළං විදුලි බලාගාරය ගැන නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ඔයා සුළං විදුලි බලාගාරකින් හුළඟ ගන්නවද නේ? සුළං විදුලි බලාගාරකින් හුළඟ ගන්න නැහැනේ. සුළං විදුලි බලාගාරයකින් විදුලිය නිෂ්පාදනය කරන. එතන ආර්ථික භාණ්ඩයේ සුළඟ නෙමෙයි විදුලිය. එතන ආර්ථික භාණ්ඩයේ විදුලිය. සුළඟ නෙමෙයි. එතන සුළඟ ආර්ථික නොවන නිකන් තියෙන හුළඟෙන් අර පෙත්ත කැරකිලා අපි එළියට ගන්න හුළඟක්ද නෑනේ අපි එළියට ගන්න විදුලි. සුළඟ ආර්ථික භාණ්ඩයක් වෙන අවස්ථාවක් ෆෑන් එක. ෆෑන් එකකින් අපිට එන්නේ හුළඟක්. හුළඟ. ඒක වියදමක් දරලා අපි අරගෙන තියෙන්නේ. ෆෑන් එක ඕෆ් කළාම හුළඟ නෑ. හරිද? දැන් මෙතනින් ගන්නේ සූර්ය බලයක්. මේ කියන්නේ පවර් එකක් අපි ගන්න සූර්ය කෝෂ. ඒ ඊළඟට ඔක්සිජන්. ඔක්සිජන් ටැංකි කිමිදුම් කරුවෙක් ඒ වගේ ඔක්සිජන් ටැංකි. ඔක්සිජන් ටැංකි. ඒ වගේ. හරිද? මේක ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත්වන අවස්ථා. හරිද? රයිට්. ඒ වගේ. ඔයා ඒක අතර සුලක කියලා ලියනවා නම් පැහැදිලිව ඒක ලියන්නේ. ඒ කියන්නේ මම මෙතන සුලඟ ආර්ථික වෙන අවස්ථා. ඒකේ මම ෆෑන් එක කියලා. දැන් ඔයාලා මේ හිරුවෙලිය සූර්ය කෝෂයකින් ගන්න සූර්ය බලය අනිම සූර්ය කෝෂයකින් ලබා ගන්න සූර්ය බලය. ඒ වගේ ඔයාලා යන විදුලි බලාගාරයකින් සුළං විදුලි බලාගාරයකින් ලබා ගන්නා විදුලි බලය. එහෙමයි. එතකොට විදුලි බලාගාරයකින් ලබා ගන්නා මේ සුළං විදුලි බලාගාරයකින් ලබා ගන්නා සුළඟ කියලා ලියන්න එපා. හරිද? සුළං විදුලි බලාගාරයකින් ලබා ගන්නා විදුලිය ආර්ථික භාණ්ඩයක් වෙලා තියෙනවා. එහෙමයි. හරි. මෙන්න ආර්ථික නොවන ආර්ථික වෙච්ච අවස්ථාව. රයිට්. ඊළඟ තුන්වෙනි MCQ එකට. ලේසි. ඒක ලේසි. හරි. කරන්න බෑ. විනාඩි කරන්න.
මේ පේපර් එක ඔයගලන්ට දාන්නම් අපි මේ ගෲප් එකට. ළමයි භූමිය කියන්නේ එතන මේන් කන්ඩිෂන් එක ස්වභාවික සම්පතක් වෙන්න ඕනේ. ප්‍රාංගණයක් වෙන්න නම් මිනිසා නිෂ්පාදනය කළ දෙයක් වෙන්න ඕනේ. මිනිසා නිෂ්පාදනය කළ දෙයක් වෙන්න ඕනේ. ඒක පිළිවෙලින් තියෙන්නත් ඕනේ. ඒතර මෙතන ඇත්තටම අපිට ගන්න වෙන උත්තරේ තමයි 1 මෝ සම්වර්ෂාව කියන්නේ ස්වභාවිකයි යන්ත්‍ර සූත්‍ර මිනිසා නිෂ්පාදනය කරපු. උත්තරයක 3 ගන්න බැහැ අනිත් පැත්තට. ඇයි මේ 2 ගන්න බැරි? දෙකේ මෝ සම්වර්ෂාව ස්වභාවිකයි. හරි. ඉතින් බැංකු තැන්පතු ඇයි ගන්න බැරි? ඇයි බැංකු තැන්පතු ගන්න බැරි? මොකද බැංකු තැන්පතු කියන්නේ මොන ප්‍රාග්ධනයක්ද? මූල්‍ය ප්‍රාග්ධනයක්. මුදල්. ඉකොන් වල මූල්‍ය ප්‍රාග්ධනයක් විදිහට ගන්නෙ නැහැ. මූල්‍ය ප්‍රාග්ධනයක් නෙමෙයි ඉකොන් වල. හතරවෙනි ගන්න බෑ හතරවෙනි එක සේරම භූමිය පස්වෙනි එකෙත් මාරු වෙලා තියෙනවා. right. හරිද? මේ ළමයි කහනවා මේ ඒක උත්තරේ දන්න කෙනෙක් කියන්න ළමයි කහනවා ආර්ථික භාණ්ඩයි ආර්ථික සම්පතුයි කියන්නේ එකක්ද දෙකක්ද කියලා. ළමයි කහනවා ආර්ථික භාණ්ඩයි ආර්ථික සම්පතුයි කියන්නේ එකක්ද දෙකක්ද කියලා. කියන්න බලන්න. ඕගොල්ලෝ ආර්ථික භාණ්ඩයි ආර්ථික සම්පතුයි කියන්නේ දෙකක් අද්දීනේ දෙකක් මේ දෙක. මේ දෙක දෙකක්. අයියෝ මොන ලෝකෙ ඉන්නවද මන්ද? ඔය මේ ප්‍රශ්න නෙමෙයිලු මම අද කරපු පේපර් එකේ තිබ්බේ. මේ ට්‍රයල් පේපර් එකක් කරන්නේ අර කරපු පේපර් එක ලබන සතියේ ඩිස්කස් කරන්නේ. තාම මේක බලලා ඉවර නැහැ. අම්මෝ හරිද? ඒ ට්‍රයල් පේපර් එකක් කරන්නේ. හරිද? ඒ පේපර් එක ලබන බ්‍රහස්පතින්ද ඩිස්කස්. right group එක පැත්ත බලලා ගිහිල්ලා නේද කොහෙන්ද? හරි. ළමයි ආර්ථික භාණ්ඩයි ආර්ථික සම්පතුයි අතර වෙනස මොකක්ද? ආර්ථික භාණ්ඩ කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීමට භාවිතා කරන දේවල් නේද? සපුරා ගැනීමට භාවිතා කරන හිඟකමක් තියෙනවා. හිඟකමක් සහ අවශ්‍යක පිළිවෙලක් තියෙනවනේ. ආර්ථික භාණ්ඩ කියන්නේ මේවා අවශ්‍යතාව වුණා සපුරා ගැනීමද නිෂ්පාදන ක්‍රියාවලිය යෙදවුමත්. නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුමක් ලෙස භාවිතා කරන. හරිද? හිඟකමක් සහ අවශ්‍යක පිළිවෙලක් තියෙනවා. දැන් ඔන්න මම ලස්සන උදාහරණයක් කියන්නද? බේකරියක තියෙන පාන් එහෙමේ ගෙනියන චූම් පාන් ත්‍රිවිල් එක ඔයා දාන්නේ ආර්ථික භාණ්ඩ වලටද ආර්ථික සම්පත් වලට? බේකරියක පාන් එහා මෙහා ගෙනියන චූම් පාන් ත්‍රිවිල් එක ඔයා දාන්නේ ආර්ථික භාණ්ඩ වලටද ආර්ථික සම්පත්? ඒක මෙතනට දාන්න. නිෂ්පාදන ක්‍රියාවලිය යෙදවුමක්. ඕගලගේ ගෙදර ත්‍රිවිල් එකක් තියෙනවා. පිටිපස්සේ ගහලා තියෙනවා not for hire කියන්නේ. not for hire. අපි hire දුවන්නේ ඒ ගෙදර පාවිච්චිට තියෙන ත්‍රිවිල් එකක්. not for hire කියලා ගහලා තියෙනවා. දැන් මේක කොතනද දෙන්නේ? මෙතනට. මිනිස් අවශ්‍යතා සහ උමනා සපුරා ගන්න පාවිච්චි කරන එක. තේරෙනවද? ඒතර හරි පරිස්සමෙන් බලන්න ත්‍රිවිල් එක ව්‍යාපාරයක යෙදවුමක් විදිහට භාවිතා කරන එකක්ද ඔයාගේ ගෙදර පාවිච්චියට තියෙන එකක්ද? අවශ්‍යතාව උමනා සපුරා ගන්න එකක් නම් මේ පැත්තට එන්න ඕනේ. බිස්නස් එකකට පාවිච්චි කරන එකක් නම් මේ පැත්තට එන්න ඕනේ. හරි පරිස්සමෙන් බලන්න. ගෙදරට ටීවී එකක් ගන්නවා. මෙතනට
හොටෙල් එකක් ටීම් එකක් ගන්නවා කස්ටමර්ස්ලාට. ඒක මෙතනට. ක්ලියර් නේ? ඒක උත්තර දෙකක් හොඳයි. කවදාවත් විභාගේ අහලා නැහැ කියන්නකො මේක. නිකමට නිකන් ලකුණු හතරකට උදාහරණ සහිතව පැහැදිලි කරන්න පිස්සු ගන්න. නිකමට අහගන්න. right. හරි මම ඔය නිකන් පළවෙනි පාඩමෙන් දෙන්නේ. පොඩි ටච් එකක් දෙන්න. කරන්න බෑ. හතරවෙනි එක. ගාන්ට විනාඩි දෙකක් ගන්න. අද තිබ්බා නේද? දෙකක් තුනක් දාලා තියෙනවා. right. ඒක කරලා තියන්න. මම කතා කරන්නේ. ඒක ලබන සතියේ. right. පහ. කරන්න පහ. පහ. ඒ දාන්න දෙක කරන්න ඉතින්. අර ඒක ටිකක් අමාරුයි. ඒ ගානට කියලා දෙන්න ඕනේ. තාම උත්තර සබ්මිට් කරේ නැති එක දෙනෙක් ඉන්නවා. ඒ නිසා අපි ඒක ලබන සතියේ කතා කරමු. ඊළඟ ඩිස්කෂන් එක ඔබ තියමු. පහ කරන්න. පළවෙනි එකේ භූමිය නියගය නිසා භූමිය ගන්නෙ නෑ කිව්වොත් විතැන් කරන්න බැරිද? බෑ බෑ. ඒකනේ මං ඉස්සල්ලා ලියලා පෙන්නුවේ. ඒතකොට ලක්ෂයක් තමයි ඇතුළට එන්නේ. භූමිය විනාශ වෙලා නෙමෙයි භූමිය භාවිතා කරන්නේ නෑ කිව්වොත්. මොකද අත්තේ? ඇඹරිලා දෙන්නේ. හොඳයිනේ. හොඳයි හොඳයි. right මට කියන්න ඉස්සලා මේකේ හරිද? ඉස්සලා මට කියන්න ගැණුම් කරුවන් සංඛ්‍යාව අඩු වුණොත් මොකද වෙන්නේ? ඉල්ලුම් වක්‍රය වමට එනවා.
හරිද? සැපයුම් කරුවන් සංඛ්‍යාවක් අඩු වුණොත් ඔයා මොකද කරන්නේ? සැපයුම් වක්‍රයක් වමට එනවා. සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රශ්නකින් අපෙන් හැමදාම ආන්නේ මිලට හා ප්‍රමාණයට වෙන බලපෑමනේ. හැමදාම අපෙන් ඇහුවේ මිලට සහ ප්‍රමාණයට වෙන බලපෑමනේ. නමුත් මේකේ බලන්න අහන්නේ වෙන දෙයක්. මේ වගේ ප්‍රශ්න විභාගේ ඇවිල්ලා තියෙන ඕන තරම් හැමදාම අහලා තියෙන්නේ මිලටයි ප්‍රමාණයටයි මොකද වෙන්නේ කියලා. මෙතන අහන්නේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය මොකද වෙන්නේ කියලා. right. ඔන්න බලන්න උත්තරේ ගන්න විදිහ. අනිවාර්යෙන් අඳින්නම ඕනේ. අනිවාර්යෙන් අඳින්නම ඕනේ. මේ තියෙන ඉලුව වක්‍රය. මේ තියෙන සැපේ වක්‍රය. මේ තියෙන මිල. මේ තියෙන ප්‍රමාණය. දැනට මේක තමයි පාරිභෝගික අතිරික්තය. ඒක තමයි නිෂ්පාදක අතිරික්තය දැනට. ඔන්න ඉල්ලුම අඩු වුණා කිව්වා. ඉල්ලුම වක්‍රය වමට ආවා. ඉල්ලුම වක්‍රය වමට ආවා. සැපයුමත් අඩු වුණා කියලා අපි අඳුරගත්තනේ සැපයුම වක්‍රය වමට ආවා. හැබැයි සමාන ප්‍රතිශතෙන් කියලා කිව්වනේ. ගාන සමාන ප්‍රතිශත. සැපයුම වක්‍රය වමට ගියා. දැන් මේ අලුත් පාරිභෝගික අතිරික්තයේ නිෂ්පාදක අතිරික්තය මාර්ක් කරන්න ඕනේද? මම මේක අයින් කරනවා. හරිද? දැන් අලුත් වක්‍ර දෙක හැප්පෙන්නේ මෙතන ඉන්නේ. මිල ඒකමයි ප්‍රමාණය අඩු. දැන් මිල මෙතන ප්‍රමාණය මෙතන. ඔච්චරයි මිල ප්‍රමාණය මෙච්චර. දැන් මේකයි පාරිභෝගික අතිරික්තය. දැන් මේකයි නිෂ්පාදක අතිරික්තය. තිබ්බ අතිරික්තයන් දෙකම මොකද වෙන්නේ? අඩු වෙලා ගියා. උත්තරේ අංක කීයද? උත්තරේ අංක 5. කෝ බලන්න ඒක හරි ගිය අපේ ජීනියස් ලා. yes මේ හොඳයි විභාගේ වෙලාවේ මේක හැදලා ගන්න හරි අතලොස්සයි. මේක හරි කියනවා. right. මම ඒවදෙන් නිකන් ඉල්ලුම සැපීමේ අපිට බදු සහන ආධාර ඒ පැත්තට යම් බලන්න පොඩ්ඩක්. ගන්න බෑ. බදු සහන ආධාර පැත්තට පොඩ්ඩක් කියන්න. ප්ලීස් චුට්ටක් පරිස්සමෙන්. right. මෙහෙමයි. ළමයි මම ඉස්සලා මේක කියන්න ආණ්ඩුවක් මත ඒකක බද්දක් පැනවුවද සුබ සාධනයට හරිද බලපෑමක් සිදු වෙන්නේ නැත්තම් සුබ සාධනයට බලපෑමක් සිදු වෙන්නේ නැහැ කියන්නේ බද්ද නිසා මොකක් හටගෙන නැද්ද? දන්නයි කියන බලන්න. බද්ද නිසා මොකක් හටගෙන නැද්ද? ඒ වචනේ එන්නෝ. නේ හරි thank you. හරි සුබ සාධනයක් හටගෙන නැහැ තමයි. ඒක තමයි ප්‍රශ්නේ අහන්නේ. මං අහන්නේ වෙන එකක්. අන්න හරි ඌන නිෂ්පාදනයක් හටගෙන නැත. බද්ද නිසා ඌන නිෂ්පාදනයක් හටගෙන නැහැ. හරිද? ඌන නිෂ්පාදනයක් හටගෙන නැහැ කියන්නේ. ඔන්න බලන්න.
අපි සාමාන්‍යයෙන් බදු පනවන අවස්ථාවක් ගමු. සාමාන්‍ය නිකන් අවස්ථාවක්. දැන් මේ තියෙන ඉල්ලුමක්. හරිද? මේ තියෙන ඉල්ලුමක් වේ සැපයුමක්. අපි යන්නේ සාමාන්‍ය අවස්ථාව. මේ තියෙන මිල මේ තියෙන ප්‍රමාණය. බද්දක් ගැහුවම සැපයුමක් වේ වමට ගියා නේද? අපිට ගියාම මිල මෙතනට ආවා. ප්‍රමාණය මෙතනට ආවහම ඔය එනව නේද ඌන නිෂ්පාදනය. ඉස්සරට වඩා අඩුයි. ඒ දන්නේ නැති අහගන්න. ඌන නිෂ්පාදනයක් ආවා. ඒකෙනින් උඩට ගියාම තමයි අපිට පේන්නේ මොකද්ද? අහිමි වූ සුබ සාධනයක්. අහිමි වූ සුබ සාධනය තව නම් කියන මෙයාට මොනවද? අහිමි වූ සුබ සාධනය කියනවා. මේ MCQ එක පැත්තක පේනවද? මම වඩ මේ වෙන වෙන දේවල් මතක්. අහිමි වූ සුබ සාධනය කියනවා. අදිබදු බර කියලා කියනවා. අදිබදු බර. ඔහි සාමාන්‍ය සිද්ධියක්. දැන් මෙයා අහන්නේ බද්දක් පැනෙව්වත් මෙහෙම දෙයක් සිදු නොවන අවස්ථාවක් අහන්නේ. එහෙම අවස්ථා දෙකයි මේ ලෝකෙ තියෙන්නේ. අදිබදු බරක් ඉන්නේ නැති අවස්ථා දෙකයි මේ ලෝකෙ තියෙන්නේ. මොකද අවස්ථා දෙක? පූර්ණ අනම්‍ය ඉල්ලුමයි පූර්ණ අනම්‍ය සැපයුමයි. පූර්ණ අනම්‍ය ඉල්ලුමයි පූර්ණ අනම්‍ය සැපයුමයි. හරිද? මෙන්න පූර්ණ අනම්‍ය ඉල්ලුම. මෙහෙමදී ඉලක්ෂර සමාන්තර. මෙන්නෙන්ද සැපයුමක් වෙයි. මේ MCQ 10 මම සිලබස් එකේ භාගයක් විතර කවර් කරනවාට පේනවා. MCQ 10 හරි. සිලබස් එකේ භාගයක් විතර කවර් කරනවා. මේ P0 ප්‍රමාණය Q0. හරිද? දන්නේ කියන්නේ බැලු මම මේ ගිය සතියේ රිවිෂන් එකේ කිව්වා බැලු බැලමටම දන්නේ කියන්නේ මේකේ මොන අතිරික්තයක් පේනවද? බැලු බැලමට බලපු ගමන් පේනවා. මොන අතිරික්තයද පේන්නේ? නිෂ්පාදක අතිරික්තයක් පේනවා. කෝමේකේ පාරිභෝගික අතිරික්තේ බිඳුවයිද අසීමිතයිද පාරිභෝගික අතිරික්තේ? අසීමිතයි මේ උඩට දිගටම තියෙන පාරිභෝගික අතිරික්ත මේකේ සීමාවක් නෑ. හරිද? right. ඔන්න ළමයි ආණ්ඩුව ගහන බද්දක්. සැපයුමක් වමට ගියා. මිල වැඩි වුණා. හරි. ප්‍රමාණය වෙනස් වුන්නේ නේද? ඌන නිෂ්පාදනයක් ආවේ නෑ නේද? එහෙනම් උඩට ගිහිල්ලා බලන්න ත්‍රිකෝණයකුත් නෑ නේද? මේකේ අහිමි වූ සුබ සාධනයක් නෑ හලු. හරිද? ඕක වෙන අනිත් අවස්ථාව තමයි මේ අවස්ථාව. ඕක වෙන අනිත් අවස්ථාව තමයි මේ අවස්ථාව. හරිද? පූර්ණ අනම්‍ය සැපයුමයි normal ඉදිරියට දෙන ඉල්ලුමක්. මේ බැලු බැලමටම ඔයාට මේකේ නිෂ්පාදකත් මේ අතිරික්තයක්ද පේන්නේ පාරිභෝගිකත්වයක්. බැලු බැලමට පාරිභෝගික අතිරික්තයක් පේන්නේ. මේකේ නිෂ්පාදක අතිරික්තයේ කෝ කියලා ඇහුවොත් මේ වගේම තමයි. මේකේ නිෂ්පාදක අතිරික්තයේ බිඳුවයි නෙමෙයි. මිලට පහළ මේ ඔය සේරම නිෂ්පාදක අතිරික්තය. ඒ නිෂ්පාදකයාට ලැබෙන මුළු ආදායමම යාට අතිරික්තයක්. යාට 1000ක් ලැබුණොත් 1000ම යාගේ අතිරික්තය. මුළු ආදායමම යාට වාසියක් මේ වෙලාව. හරිද? දැන් ඔයා මෙතන මොකද කරන්නේ? බද්දක් පැනෙවුවොත් මොකද කරන්නේ? පූර්ණ අනම්‍යයි කියන්නේ සැපයුම ස්ථාවරයි. සැපයුම ස්ථාවරින්ද මේ වෙලාවේ වක්‍රය විතෙන් කරන්නේ නැත. මතකද? මේ ඇහුවනේ මේ ගිය පාර පේපරේ. සැපයුම වක්‍රය විතෙන් වෙන්නේ. ඇයි සැපයුම ස්ථාවරයිනේ? කාපාක් එකක් මතකද? සිනමා ශාලාවක ආසන. ඉතින් මේකේ තුල නිෂ්පාදනයක් ඉන්නේ. උඩට ගිහිල්ලා බලද්දි මේකේ කිසිම අඩුබඩු බරක් නැහැ. මේ අවස්ථාව දෙක විතරයි තියෙන්නේ. වෙන අවස්ථාවක් නැහැ. දැන් ඔයා බලන්න මේ අවස්ථාව දෙක අර උත්තරේ කොහෙද තියෙන්නේ? මට කියන්න ඔය අවස්ථාව දෙක උත්තරේ තියෙන්නේ කොහෙද කියලා. කීන උත්තරේ දැන්?
පූර්ණ අනම්‍ය ඉල්ලුමයි පූර්ණ අනම්‍ය සැපයුමයි කියන වචනේ නැති වුණාට ඒක අදහස කොතනද තියෙන්නේ? yes අපිට මෙතන ගන්න තියෙන උත්තරේ තමයි උත්තරේ අංක කීයද? 1 තමයි ගන්න වෙන්නේ. 1. හැබැයි බද්දේ බර මුළුමුලින් පාරිභෝගිකයා දරන අවස්ථා දෙකක් තියෙනවා නේද? පූර්ණ අනම්‍ය ඉල්ලුමයි පූර්ණ නම්‍ය සැපයුමයි. දැන් මේ දෙකෙන් මොකද්ද දන්නේ නැහැ. මේ දෙකෙන් පළවෙනි එක විතරයි අපිට උත්තරයට ගන්න පුළුවන්. මේ උත්තරයකට ගන්න නෑ. නමුත් මෙතන අපිට වෙන උත්තරයක් නැහැ. මේව ගන්න බෑ. සැපින් නම් මෙතාවේ අපරිමිතයි කියන්නේ මේ අවස්ථාව. ඒ මේකදී අපරිමිතයි. පූර්ණ නැහැ. ඒක ගන්න බෑ. හරිද? හරසිලු නම් මෙතාවේ මෙතනට අපිට අදාළම නැහැ. හරසිලු නම් මෙතාවේ ශූන්‍යයි. හරසිලු නම් මෙතාවේ බිඳුවයි කියන්නේ වසම්බන්ධිත භාණ්ඩ. ඒකට අපිට ඒක අදාළත්වයක් නැහැ. හරිද? ඊට පස්සේ ඒකක බද සැපී වාක්‍ය මමට අදාළ නැහැ. අපිට උත්තරයන්ක එක තමයි මෙතන ගන්න වෙන්නේ. ඒතර ඒ සම්පූර්ණ බද්ධව පාරිභෝගිකයා දරනවා කියන්නේ අර පළවෙනි අවස්ථාවේ ඉඳදී මෙතන. පූර්ණ අනම්‍ය ඉල්ලුම. හරි. මේ අවස්ථා දෙක විතරයි තියෙන්නේ. අදිබදු බරක් එන්නේ නැති අවස්ථා දෙක. ඒකෙන් මෙන්න මේ වෙලාවේ මුළු බදු බරම දරන්නේ පාරිභෝගිකයන්. මේ වෙලාවේ මුළු බදු බරම දරන්නේ නිෂ්පාදකයන්. මේකෙන් අපි මේක උත්තරයට ගත්තා. හැබැයි එහෙම අවස්ථා දෙකක් තියෙනවා. හරිද? ඒක තේරුණා නේද? මුළු බදු බරම පාරිභෝගිකයා දරන අවස්ථා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් මොකක්ද කියලා විභාගේ කියලා නැහැ. නමුත් මේ වෙලාවේ මුළු බදු බරම පාරිභෝගිකයා දරනවානේ. ඒ නිසා අපි උත්තරේ පූර්ණ මිල්ලම කියලා එක ගත්තා. එහෙම තර්ක කරලා තමයි ඒකට උත්තරේ ගන්න. right. මම ඊට පස්සේ පිළිවෙලින් පොඩි ප්‍රශ්නයක් දැම්මා. බලමු නිකන් උත්තරේ ගන්න පුළුවන්ද කියලා. ප්‍රශ්න 7 ගන්න බලමු. මුළු බදු බරම පාරිභෝගිකයා දරන අවස්ථාවේ පූර්ණනම්‍ය සපීමක් આવු තුන නිෂ්පාදනය කියනවනේ. ඔව් එනවා. එනවා. ඒ වෙලාවේ හැම සුබ සාධනයක් එනවා. පළවෙනි අවස්ථාවේ තමයි එන්නේ. ඒක උත්තරේ කිව්වේ නෑ මේ දෙකෙන් මොකද්ද කියලා. ඉතින් අපි එක ගත්තා. සුසිප්පන්නිකයා පේපර් ගන්නේ කොහොමද? ඒක කියන්නම් ගෲප් එකට දාන්නම්. right. උත්තරේ මට එනවා. ඒ නිසා මම කියන්නම්. දැන් මේකේ මුලින්ම අහනවා ආර්ථික පිරිවැය කීයද ආර්ථික ලාභය කීයද? right. අපි ඉස්සෙල්ලා බලමුද ලාභය ගන්න විදිහ. අපි ආර්ථික ලාභය ගන්න නම් මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කරන්න එපා. මුළු පිරිවැය කියන්නේ ඇත්තටම ආර්ථික පිරිවැය. නිසා මම හිමම ලියන්න.
මුළු ආදායමෙන් අපි අඩු කරන්න ඕනේ ආර්ථික පිරිවැය. ආර්ථික පිරිවැය. දැන් ආදායම ගන්න නම් මොකක් මොකෙන්ද වැඩි කරන්න ඕනේ? මිල වැඩි කරන්න ඕනේ P Q ගේ වැඩි කරන්න ඕනේ. ඒක දන්නේ නැති ඇයි තියාගන්න ආදායම ගන්නෙ මිල වැඩි කිරීම ප්‍රමාණය. ඒතර මේකේ මිල 20යි. ප්‍රමාණය 2600යි. වැඩි කරපු කෙනෙක් කියන්න බලන්න කීයද ආවි කියලා. ආදායම රුපියල් 20 ගානේ 2600ක් ගත්තොත් ආදායම එනවා 52000ක්. දැන් පිරිවැය හොයාගන්න ඕන. පොහොර රසායනික ද්‍රව්‍ය සඳහා 11250ක වියදමක් ගියා කියන්නේ ඒක ඍජුනේ. ඒක ඍජු පිරිවැයක්. ඊළඟ බදු කුලිය 10000ක් ගියා කියන්නේ ඒවත් ඍජු පිරිවැය. 11750ක් තියෙනවා 10000ක් තියෙනවා. ඒ දෙකම ඍජු. ඊළඟට අහිමි වූ ආදායමක් තියෙනවා 18000ක් ඒක වක්‍ර. මේ ටික එකතු කීය දෙන්නේ? 39750යි. දැන් උත්තරේ පේනවා ඉතින්. දැන් උත්තරේ පේනවා. මොකද 39750 එකයි තියෙන්නේ දැක්කද? 52 දැන් 39750 ගියාම උත්තරේ කීයද? 12250යි. උත්තරේ අංක 5 කියලා නිකම්ම පේනවා. කොබන්නේ උත්තරේ 5 ගන්නට ආපු අය? මම මේ පිළිවෙල චුට්ටක් කවර් කරනවා. right okay හොඳයි හොඳයි මේ වගේ පොඩි පොඩි ගණන් යනවා. දැන් හිතෙනවා එච්චරම මෝඩ නෑ කියලා. දැන් හිතනවලු එච්චරම මෝඩ නෑ කියලා. ඒක නෝට තේරෙනවද? මේ මෙහෙම කතා කරගෙන යද්දි නිකන් ඔයාලට තේරෙනවද අඩේ මට නිකන් පරණේව චුට්ටක් මතකයිත් වගේ නේ. මම කියන්නේ හිටියේ ඇත්තටම කතාව. ඒක මට මතක් වෙනවනේ. මට මේක අර කොහෙ තිබිලා ඉනවද කියලා හිතෙන්නේ නැහැ සමහර වෙලාවට. අන්න ඒක තමයි කියන්නේ පාඩම් කරන්න කියන්නේ. පාඩම් කරන්න කියන්නේ ඒකයි. ඕගොල්ලෝ මම ඒකනේ හැමදාම කියන්නේ. තමන්ව අමතක් සේරු කරගන්නවා හැමදාම මට පාඩම් කළාට මතක නැහැ කියලා. ඒ පාඩම් කළාම මතක නැහැ කියලා අපි හැමදාම හිතන්නේ පාඩම් කරලා ටියුට් එක වැවුවාම ඔයා හිතනවාට මතක නැහැ කියලා. ඉතින් පාඩම් කරලා ටියුට් එක වැවුවාම ඉතින් කාටවත් කියන්න බෑ මොනවද පාඩම් කළේ කියලා. දැන් පිටු 20ක් තියා පාඩම් කළා ටියුට් එක වහලා මොනවද මම පාඩම් කරේ? එහෙම මතක නැහැ. එහෙම මතක තියෙන්න ඕනෙත් නැහැ. මොකටද එහෙම මතක තියෙන්න ඕනේ? දැන් මේ වගේ ප්‍රශ්නයක් කරද්දී ඔයාට අර ටික ඔළුවට එනවනම් සටපට ගාලා ඒක නෙවෙන්න ඕනේ. ඒකනේ ප්‍රශ්න කරේ වැදගත්කම. ඕගොල්ලෝ හැමදාම හිතන්නේ පාඩම් කළා ටියුට් එක වැහුවා මොනවද ඔක මම පාඩම් කරේ? ඒක ඔන්න කල්පනා කරනවා. එහෙම ඕනේ. විභාගෙ එහෙම ආන්නේ කියන බලන්න අපි දුමු නිෂ්පාදනය කියා මායිම ටියුට් එකේ පළමු පිටු 25 මොනවද තියෙන්නේ ලියන්න බලන්න ලකුණු 8යි. එහෙම අහන්නේ. ඒක තමයි කියන්නේ ඔයා නොසැලී ඔයාගේ වැඩේ කරගෙන යන්න. අපේ ඔළුවට හැම වෙලේම හිතනවා පාඩම් කළාට මතක නැහැ නේ කියලා. නමුත් දැන් මේව කරද්දී ඔයාට කොහින්ද දන්නේ නේ උත්තර ටික එන. ඒක තමයි දැන් මේ දාලා තියෙන්නේ. මේ අඩේ මං හිතුව තරම් මොඩ නැහැ නේ කියලා. මේ කරද්දී එනවා. අනික තමයි කියන්නේ පාඩම් කරන එක ගන්න. ඒතර ප්‍රශ්න කරද්දී ඔයාට කොහින්ද මන්ද මේ උත්තර ටික එනවා සටපට ගන්න. හරි. ඒක තමයි මේකේ වැදගත්කම. හරි. අර උත්තරේ පහ. පාඩම් කරනවට වඩා මතක හිටිනවලු දැන්. අන්න ඒක තමයි කියන්නේ. ඔයා පාඩම් කරනවා දැන් ප්‍රශ්න කරද්දී ඔයාට එහෙම මෙහෙම කියන එක මතක් වෙනවා. මම මේ කියන දේවල් ඔයාට විභාගේ වෙලා වෙලමයි. ඉතින් මේවා තමයි ඇත්තටම දැන් මතක් වෙන්නේ. තියරි කළා රිවිෂන් උත් කරා මේ කියන දේවල් ටික තියෙන්නේ. ඔන්න ඉතින් වැදගත්ම ටිකනේ දැන් බලන්න තාම MCQ කීයද කරේ කියන්නේ? 7යි. කොච්චර දේවල් කවර් කරාද කියන්නේ? කොච්චර දේවල් කවර් කරාද මේ MCQ 7ට? දැන් වයිතරකෝ මේ 20 ගානේ පේපර් 20කුයි තව ටාගට් පේපර් මේ තුනකුයි ඩිස්කස් කරලා පස්සේ කොහෙද නවතින්නේ කියලා බලන්නකො. අනේක තමයි කිව්වේ. මම ඒක අපි මේ ට්‍රයිල් පේපර් එක කරලා පින්නේ වැඩි ගන්න කොහොමද කියලා. right
ඊට පස්සේ ලේසි MCQ එකක් දෙනවා කරන්න ඕනේ 8. ඒක ලේසි. ඒ දන්නවද? ආයතන අතර අන්‍යෝන්‍ය රැඳියාවක් තියෙන කාගේද කියලා මට කියන්න බලන්න. ආයතන අතර අන්‍යෝන්‍ය රැඳියාවක් තියෙන කාගේද? කතිපයාධිකාරී ආයතන වල නේද? ආයතන අතර අන්‍යෝන්‍ය රැඳියාවක් තියෙන කතිපයාධිකාරී. කතිපයාධිකාරී කියන්නේ ඔය ගෑස්, ලංකාවේ ඉන්ධන, හද පුවත්පත්, සිමෙන්ති, ඒ වගේ ඔය ටීවී channel, වාණිජ බැංකු, ඒ වගේ මේ ආයතන ස්වල්පයක් ඉන්න කට්ටියනේ. ඒතර විශාල ආයතන සංඛ්‍යාවක් තියෙනවා කියන එක වැරදි. ඒගොල්ලෝ සමජාතීය භාණ්ඩ හදන්නේ සමජාතීය හෝ වේදිකයි. සමජාතීය හෝ ප්‍රවේදිත භාණ්ඩ හදන. ඒ නිසා තමයි උත්තරංග දෙක ගන්න බැහැ. උත්තරංග එක ගන්න බැරි විශාල සංඛ්‍යාවක් නෙමෙයි සුළු ආයතන සංඛ්‍යාවක් තියෙනවා. පිවිසුම නම් මොකද? බාධාකාරීනේ. මිලාන්ති පීරියඩ් සමාන වේ කියන්නේ වැරදි. ඒගොල්ලන්ගේ මිල විශාලයි ගොඩක්. පූර්ව දැනුමක් පවතී කියන එක වැරදි. ඒගොල්ලන්ගේ තොරතුරු එන්නේ අපිට. අපි ළඟ තොරතුරු නෑ. ඒගොල්ලන්ගේ අපූර්ව තොරතුරු තියෙනවා. හරිද? ඒගොල්ලන්ගේ මිල, ඒගොල්ලෝ ලාභය කීයද? ඒ නිෂ්පාදන ක්‍රියාවලිය මොකක්ද? ඒගොල්ලන්ගේ මේ ඒකක පිරිවැය මොනවද? අපිව දන්නේ අපූර්ව තොරතුරු තියෙනවා. උත්තරයක් උතෝ 10ද අපි කතා කරන්නේ. මේ අමාරු 9 කරන්න බලන්න. right. සර් වෙළඳපොළට රාජ්‍ය මැදිහත්වීම රිවිෂන් 1 ටියුට් එකද තියෙන්නේ? ඔව් ඒකයි. මට උත්තරේ එනවා 3 කියලා එනවා. වැඩිපුරම ආවේ 3 කියලා. 2 කියලාත් එනවා. 2යි 3යි තමයි ආවේ. දැන් එක ආවා. 5ක් ආවානේ. come on තව එකයි. come on. 4 විතරයි නැත්තේ දැන්. come on. එක ආවා, 5 ආවා, 2 ආවා. අන්න 4ක් ආවා දෙයියනේ කියලා. හොඳයි යන්නේ හරි සතුටුයි. උත්තර 5ම ආවා කියන්නේ මට හරි සතුටුයි. ඒ කියන්නේ අමාරු MCQ පෙපර්. අමාරු MCQ. මේමයි. ඉස්සලා මේ ප්‍රශ්න හැම වචනයක්ම වැදගත්. පූර්ණතරකාරී වෙළඳපළක් සැපීම් කරුවන් සංඛ්‍යාව අඩු වුණාම සැපීම් වක්‍රේ වමට එනවා. ඒක තේරුම් ගන්න ඉස්සලා. වෙළඳපළේනේ සැපීම් වක්‍රේ වමට. අපෙන් අහන්නේ ආයතනයක් මොකද කරන්න ඕනේ කියලා අහන්නේ. ප්‍රශ්නේ සිදුවීම දීලා තියෙන වෙළඳපළකට අදාළව. ඒකද සිද්ධිය වෙළඳපළකට අදාළයි. අහන්නේ ආයතනයක් මොකද කරන්න ඕනේ කියලා. ප්‍රශ්නේ තේරෙනවද?
සිද්ධිය වෙළඳ මම කියුවේ අහගන්න. සිද්ධිය වෙළඳපළකට අදාළයි. අහන්නේ ආයතනයක් මොකද කරන්න ඕන කියලා. ඔන්න අපි ඒකත් කවර් කරන්න යන්නේ පූර්ණ තරඟකාරී වෙළඳපළ. ආයතන දෙකම කවර කරන්න කියන්නේ මේ MCQ 10 බලන්න ආන ඉතින් හැම එකක්ම අස්සක් මුල බෑර ටච් කරනවා MCQ 10 එකේ. මේ තියෙන පූර්ණ තරංකාරී වෙළඳපළ මේ තියෙන පූර්ණ තරංකාරී ආයතනය හරිද? පූර්ණ තරංකාරී වෙළඳපළයි පූර්ණ තරංකාරී ආයතනය. එතන මේ තියෙන වෙළඳපළේ ඉල්ලුම් වක්‍රය මේ තියෙන වෙළඳපළේ සැපයීම් වක්‍රය ඔතනින් මිලකුයි ප්‍රමාණයක වෙනවා. දැන් වෙළඳපළේ හරිද? ඔහොම තිබ්බට ආයතනය කියන්නේ ක්‍රියා කරන්නේ මිල ගණුවෙක් විදියටනේ. එයා මිල ගණුවෙක්. එයාට මිල කෙරෙහි බලපෑමක් කරන්න බෑ. මිල ගණුවෙක්. මිලට බලපෑමක් කරන්න බෑ. එතකොට එයා කරන්නේ වෙළඳපළේ මිල ගන්නමනේ. වෙළඳපළේ මිල P0 නම් එයා P0 එකට තමයි විකුණන්නේ. හරි. එතකොට ඒ මිලට එයා තමා සතු භාණ්ඩ කීය හරි විකුණනවා. ඒතර එයාගේ ඉල්ලුම් වක්‍රේ පූර්ණ නම් මේ ආයතනයේ ඉල්ලුම් වක්‍රේ. ඔහොමනේ තියෙන්නේ. මේක තමයි තියරි. දැන් මෙයා කියනවා වෙළඳපළේ සැපයීම් කරුවන් සංඛ්‍යාව අඩු වුණාලු. වෙළඳපළේ සැපයීම් වක්‍රේ වමට එනවා නේද? වමට ආවහම මිල P1 දක්වා වැඩි වෙනව නේද? දැන් ඔයාට ඉතින් මෙයා මොකද කරන්න ඕනේ? මෙයා මොකද කරන්න ඕනේ? මිල තියෙන මට්ටමේම තියන් ඉන්න ඕනේද මිල වැඩි කරන්න ඕනේ? මෙයාට මිල තියෙන මට්ටමේම තියන් ඉන්න පුළුවන්. හැබැයි අනිත් හැමෝම මිල වැඩි කරන හින්දා මෙයා තියෙන මට්ටමේම මිල තියන් හිටියොත් මෙයාට ලාභයිද පාඩුවද? මෙයාට මාර පාඩුවක් වෙන්නේ. කිසි කේස් එකක් නෑ. හැමෝම මේ මිලට විකුණනවා මේ මිලට විකුණන්න අවුලක් නෑ. හැබැයි උඩ පාඩුව. ඒ නිසා ඔයා අනිවාර්යෙන් මොකද කරන්න ඕන? අනිවාර්යෙන් මිල P1ට ගියා නම් ඔයා මිල P1ට ගේන්නම ඕනේ. ඒකයි මිල ගණුවෙක් කියලා කියන්නේ. ඔයා වෙළඳපළේ මිල ගන්න ඕනේ. ගන්න ඕනේ. අරගෙන ඔයාලම තියෙන භාණ්ඩ ටික වෙළඳපළේ මිලට විකුණන්න. හරි? ඔය ඉතින් ඔන්න ඔතන තමයි උත්තරේ. දැන් බලන්න උත්තරේ කියන්නේ. දැන් අපි පුරුද්දට තමයි සමහර මං හිතන්නේ කියන උත්තරයන්ක 3ට ඉර ගහන්න නැති පුරුද්දට. පූර්ණ තරංකාරී ආයතන මිල වෙනස් කරන්නේ. ඒ මිල වෙනස් කරන්නේ නැත්නම් අර වෙළඳපළේ මිල වෙනස් වුනේ නැත්නම් විතරයි වෙළඳපළේ මිල වෙනස් වුණොත් ඔයා මිල වෙනස් කරන්න ඕනේ. මිල ගණුවෙක් කියන්නේ ඒකයි. හරිද? එහෙනම් වෙළඳපළේ සැපීම් වක්‍රේ මමට ගියා. මිල වැඩි වුණා. ඔයා පරණ මිලට වික්කොත් වෙන්නේ මාර පාඩුවක් වෙන්නේ. ඔයා අනිවාර්යෙන් මිල උඩට ගෙනල්ලා අර තියෙන මිලයට දෙම විකුණන්න ඕන. හරිද? ඒතකොට එහෙමම ළම එකම සැපීම් කරන සංඛ්‍යාව අඩු වුණොත් මොකද වෙන්නේ කියන්නේ? සැපීම් කරන සංඛ්‍යාව වැඩි වුණොත් මොකද? සැපීම් කරන සංඛ්‍යාව වැඩි වුණොත් සැපීම් වක්‍රේ පල්ලෙහාට යනවා. මෙතනට එනවා. මිල මෙතනට එනවා. ඔයත් එතකොට මිල අඩු කරලා මෙහෙම තියාගෙන යන්න ඕනේ. හැබැයි අනිතර තව ටිකක් කතන්දරේ වෙනස්. හරිද? ඔන්න අපි MCQ අනිත් පැත්ත හරමු. සැපීම් කරන සංඛ්‍යාව වැඩි වුණා. මිල අඩු වුණා. ඔයත් දැන් මොකද කරන්න ඕනේ? මිල අඩු කරන්න ඕනේ. හැබැයි දැන් උත්තරේ ටිකක් සංකීර්ණයි. දැන් මිල අඩු කරලා බලන්න ඕනේ තමන්ගේ මොකක් ආවරණය වෙනවා කියලාද බලන්න. මේ ප්‍රශ්න අනිත් පැත්ත කරගුවොත් ටිකක් අමාරු වෙනවා. ඊට වඩා අමාරු. විචල්්‍ය පිරිවැය ආවරණය වෙනවද කියලා බලන්න ඕන. FC TC නෙමෙයි TVC. ඒ මුළු විචල්්‍ය පිරිවැය නැත්නම් සාමාන්‍ය මිලෙන් බැලුවොත් එමේ ABC. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආවරණය වෙනවද මේ මිලෙන්? එතකොට උත්තරේ තියේ විචල්්‍ය පිරිවැය ආවරණය වෙනවා නම් සාමාන්‍ය මිල අඩු කරලා අඛණ්ඩව ව්‍යාපාරය පවත්වාගෙන යනවා. නැත්නම් මිල අඩු කරනවා විචල්්‍ය පිරිවැය ආවරණය වෙන්නේ නැත්නම් ව්‍යාපාරය වහලා දානවා. ඒ ඉතින් එහාට තව එකක් බලන්න තියෙනවා. මිල අඩු කරලා
කරනවද වහනවද කියලා බලන්න වෙනවා. නමුත් අර වැඩි කරාට පස්සේ ඒක අපිට එහෙම තර්කයක් කරන්න දෙයක් නැහැ. හරි. එහෙනම් මේකේ උත්තරේ තියෙන්නේ මිල වැඩි කරන්න ඕනේ කියන එක තියෙන්නේ. ඒක උත්තරේ කීයද? තම ලාභයේ ඉර ලංවා ගැනීම සඳහා මිල වැඩි කළ යුතුයි. උත්තරේ අංක 2. කෝබලන් එක හරියන්නේ? හරිනේ? right. ඒක තමයි කියන්නේ. අපිට එහෙම හිතෙන්නේ නෑනේ. අන්න හරි. very good. ඇයි අපිට එහෙම හිතෙන්නේ නැත්තේ? ප්‍රැක්ටිස් එක නැහැ. ප්‍රැක්ටිස් එක නැහැ. ප්‍රැක්ටිස් කරන්න මෙහෙම. හැමදාම ඩිස්කෂන් එකට එන්න. එතකොට මේ වගේ MCQ එක දැක්කම ඔයා හිතන විදිය වෙනස් වෙනවා. MCQ දේවල් කොහොම ඉන්නේ නැතු ඔයා මේක ඇතුලේ වැඩ කරන්න පුරුදු වෙනවා MCQ. ඒ තමයි කියන්නේ. ඉල්ලුමත් ඔහොම ගන්න ඉල්ලුම අඩු වැඩි වුණාමත් මිල වැඩි වෙනවා. අනිම ඔය MCQ හිතින් හදනවා දැන් තේරෙනවද? ඒක රෝග මෙහෙම වුණොත් කොහොමද කියලා ඒ හදනවා. ඒක තමයි මම. දැන් ඔය ඉතින් හදනවා. ඉල්ලුම වැඩි වුණාමත් ඒක ආයෙ ඉල්ලුම වැඩි වුණාමත් මිල වැඩි වෙනවා. ඉල්ලුම අඩු වුණාම මිල අඩු වෙනවා. ඒතර මෙයා ඒකට ඇඩ්ජස්ට් කරනවා. ඔය ඉතින් අනේක තමයි සිස්ටම් එක. right. හරි. අපි ලාස්ට් එකට. ලාස්ට් one. මම දැම්ම රාජ්‍ය ආර්ථිකය නිකන්. මෙතන සමාන ළමයි නැති ඊට පන්ති වල ඉවර කරලා නැති ඇති. අපි නම් ඉවර කරලා තියෙන්නේ. අපි ඉවරයි කියලා පෙන්නනවත් එක තමයි මම ඔබ දෙන්නේ. කරන්න බෑ. ලකුණු 50 ගානක ඉන්න කෙනෙක්ට යන්න දෙයිද ඒකට? ළමයි ලකුණු 50 කියන්නේ හොඳයි මේ වෙලාවේ. මම බොරු නෙමෙයි කියන්නේ. ලකුණු 50 කියන්නේ ඔයාට තව ලකුණු 40ක් වැඩි කරගන්න පුළුවන් බය වෙන්න එපා. ලකුණු 50ක් කියන්නේ හොඳ ලකුණක් ළමයි. ඔය ලෙවල් මුකුත් පේපර්ස් නොකර. පේපර්ස් කළාම ඔය 50 ඔයා බලන්නකො 85ට 90ට යනවා. ලකුණු 60 70ක ළමෙක් මේ පේපර් ටික ලියාගත්තා කියන්නේ නැති. right. බලමු. මේ යුද වාතාවරණයක් අවසන් වූ පසු ආර්ථිකයක යලි ගොඩනැගීම සඳහා අලුත් බද්දක් රටේ සියලුම ජනතාවට හඳුන්වා දී ඇත. ලංකාවේ ගැවි ජාතික ගොඩනැගීමේ බද්දක් කියලා අපච්චි දවස. මේ සඳහා රටේ සියලුම ජනතාවද සමාන බදු ප්‍රතිශතයක් ගෙවන්න කියලා අපට. මේදී ආරක්ෂා වී ඇති සහ කඩ දී ඇති බදු මූලධර්ම පිළිවෙලින් මොකද කියන්නේ? සර්ගේ කලින් ක්ලාස් ආව අක්ක කෙනෙක් කිව්වා අනිවාර්යෙන් යන්න කියලා. ලකුණු වැඩි වෙනවා කිව්ව සුපිරියට. ඒක තමයි. උත්තරේ මට 3 ආවා 2 ආවා 5 ආවා 2ලු 3ලු 5ලු කමොන් තමා 2 3 5 2 3 5 කියන තමයි කට්ටිය කියන්නේ. 2 3 5 2 3 5 right. ඉස්සලා මට කියන්නේ යුද්ධෙන් පස්සේ ආර්ථිකේ ගොඩ ගන්න අලුත් බද්දක් ගහපේම හොඳයිද නරකයිද? ඒ වෙලාවේ හැටියට. ඒ වෙලාවේ හැටියට හොඳයි. ඒකට අපි කියන්නේ නම්‍යශීලී බවනේ. නම්‍යශීලී බව කියන්නේ ආර්ථිකේ වෙනස් වෙද්දී ඒකට අනුකූලව ටැක්ස් එකක් ගන්න. හැබැයි ඒකට හැමෝටම සමාන ගාණක් ගෙවන්න කියන එකෙන් කඩ වෙලා තියෙනවා මොකද? ඒන් කඩ වෙලා තියෙනවා සාධාරණත්වය. අපෙන් අහනවා පිළිවෙලට අහන්නේ හොඳේ පිළිවෙලට අහන්නේ. අපෙන් අහනවා මොකද ආරක්ෂා වුනේ කියලා. ආරක්ෂා වුනේ නම්‍යශීලී බව. ඊට පස්සේ කඩ වුනේ මොකද්ද? සාධාරණත්වය. උත්තර අංක 2. කොබන් හරියයි. ඔව්.
කොහොමද රාජ්‍ය ආර්ථිකයේ පාඩම කවර් වෙලා නැති අය? රාජ්‍ය ආර්ථිකයේ පාඩම ඉගෙනගෙන නැහැ. ඒක තමයි පාඩම් කරගන්න. එක ටියුට් එකයි ඉතින් නෑ ටියුට් දෙකක් තියෙනවා. අපේ තියරි රිවිෂන් තියරි ටියුට් එකයි රිවිෂන් ටියුට් එකයි තියෙනවා. රාජ්‍ය ආර්ථිකයේ පාඩම කවර් කරගන්න. හරිද? ඒ කියන්නේ ඒක ඉක්මනට කවර් කරගන්න මොකද ඒක ගොඩාක් පාඩම් කරන්න තියෙනවා. මොකද අපි ස්පෙෂල් අපි පේපර් ක්ලාස් එකට එන කෙනෙක් නම් හරිද පේපර් නම්බර් කෝ රාජ්‍ය ආර්ථිකේ පේපර් නම්බර් 7 වෙද්දි එනවා රාජ්‍ය ආර්ථිකේ පේපර් නම්බර් 7 කියන්නේ ජූලි මාසේ 3 වෙනි සතියේ ජූලි මාසේ 3 වෙනි සතියේ වෙද්දිවා රාජ්‍ය ආර්ථිකේ පාඩම කවර් කරලා තියෙනවා. අපි අප්‍රේල් මාසේ කරලා තිනවා. ඊට මේ පාඩම කවර් කරලා නැත්නම් ඒක අරගෙන බලන්න අපේ ටියුට් දෙකක් තියෙනවා. ටියුට් දෙක ඉදට එයි. හරිද? ජූලි 3 වෙනි සතියේ විදිහව කොහොමත් රාජ්‍ය ආර්ථිකයේ පාඩම කවර් කරගෙන ඉන්න ඕන. පේපර් ක්ලාස් විතරක් අවුට් කරගන්න පුළුවන්. මොනවද ලියන්නේ පේපර් ක්ලාස් විතරක් කියන්නේ? දැනගෙන ඉන්න ඒක මේකේ රෙකෝඩින් දෙනවද? ඒ කියන්නේ පේපර් ක්ලාස් එකේ රෙකෝඩින් තියෙනවා. මේකේ රෙකෝඩින් එක නම් ගෲප් එකට දායි. මේ ඒක රයිට්. 9ට උත්තරේ 2. හරි. මම බෝනස් MCQ එකක් දාලා තියෙනවා. බෝනස් එකක්. බෝනස් කියන්නේ මේක ගොඩක් වෙලාවට මේ පාර A level පේපර් එකේ අහයි කියලා මට හිතෙනවා. බෝනස් එකක්. කියන බලන්න උත්තරේ. ආ ගිය පාර C මේ පාර එක ගන්න පුළුවන් වේද කියලා අහනවා. ලියන්න මේ පේපර්ස් ටික ලියන්න පන්න නෝට්ස් ටික පාඩම් කරගෙන. මේ ටික ලියන්න. රයිට්. කීයද? තමයි. හරිද? මේ පාර ලංකාවේ වැඩිම බද්ද මොකද්ද 2024 අවුරුද්දේ? දන්නයි කියන බලන්න 24 වැඩිම බද්ද මොකක්ද? very good බැඩ් බද්ද. මේ මතක කෙනෙක් කියන්නකො මම මේ 24න් කියන්නේ. හරිද? 24න් කියන්නේ බැඩ් බද්ද 100ට කීයද කියලා මතක කෙනෙක් දාන්න බලන්න මුළු ආදායමෙන්. නෑ 18 කියන්නේ බැඩ් බද්දනේ මං අහන්නේ රජයේ ආදායමෙන්. very good 32.5යි. ඒක මතකයි නම් හොඳයි. ආදායම් බද්ද ඊළඟට මතක කෙනෙක් පොඩ්ඩක් කියන්නකො ආදායම් බද්ද කීයද කියලා. ෂා සුපිරියයි 25.5යි. මතක කෙනෙක් කියන්නේ ඊළඟට තිබ්බේ නිෂ්පාදන බදු නේද සුරා බදු 14.1 හරි කමන්නේ 14යි කිය ගාන හොඳයි 14.8යි අන්න 14.8 එහෙනම් උත්තරය අංක 1 හරි 1 පිළිවෙලට නෙමෙයි දීලා තියෙන්නේ උත්තර අංක රයිට් ඒ ප්‍රතිශතක 24න් දීලා තියෙනවා රාජ්‍යයේ ආදායමට සාපේක්ෂව හරි මට උත්තර ටික කියන්න යන්න මේ මිස් වෙච්ච කෙනෙක්ට පොඩ්ඩක් මේක අපි දාගමු 1ට 5 පොඩ්ඩක් උත්තර තියෙන කෙනෙක් කියාගෙන යන්නකො 2ට 2ට 5 3ට 1 4ට 4ට 4 කරේ නෑ 4 කරේ නැත්තේ ඒක මේ පාර පේපර් නම්බර් 1 එකේ තියෙනවා. ඒක සමහරව තාම උත්තර සබ්මිට් කරලා නැහැ. 5 ඒක මාරු MCQ එක පස්සේ කර 5ට 5 6ට 1 7ට 5 8ට 3 9ට 2 10ට 2 10න් කීයක් හරිද බලන්න. බෝනස් එක හැරෙන්න ඉතුරු ටික
9 හොඳයි 8 හොඳයි 4 නම් හරියන්නේ. ලොකු මෙසේජ් දාන්න එපා අපි ඉන්නේ ළමයි උත්තර දාන්න. 6 7 හදාගමු අපි. දාමු. 10 10 ගත කවුරුත් නැහැ. සාමාන්‍යයෙන් මට නිකන් කියන්න හරිද මේ MCQ 8ක් ගන්න හොඳයි. දැන් මේ MCQ 10 ලියද්දී ඔයා නිකන් කොල කීයකම නිකන් නෝට්ස් දාගෙන තියනවද MCQ 10ට නිකන්. පිටු පිටු කියන්නේ නිකන් පිටු දෙකක අන්න ඒ ටික තමයි most important හරිද හොඳට මතකයි. පිටු දෙකක තුනක ඔයා දාගත්ත ඔය අමුතු දේවල් ටික තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයා කරන්න ඕනේ හරිද? ඔයා කරන්න ඕනේ ඔය අපි දීපු පේපර් එක තියෙන්නේ. පේපර් එක ඔය ලියාගත්ත ටික 100 පොතක නම් හැමෝම තියාගන්න කමන්නේ. පේපර් නම්බර් 1 කියලා දාගන්න ලබන සතිය හරිද? ලබන සතිය ඩිස්කෂන් එකේදී මේ පේපර් නම්බර් 1 එකට අදාළ මම දාගත්ත නෝට්ස් තමයි ඔය තියෙන්නේ. ඕව මේවල ඉතින් යන්නේ විභාගය අහන්නේ. කොලේක ලිව්වය ඒ වගේ පේපරේ ස්ටේපල් කරලා තියන්න. මාකින් එක මම දෙනවා. දැන් පළවෙනි පේපර් එකේ මාකින් එකේ පිටු 4ක් තියෙනවා. දෙවෙනි පේපර් එකේ මාකින් එකේ පිටු 5ක් තියෙනවා. හරිද? ඒ මාකින් එක මම කියන්නේ නැහැ print out ගන්න කියලා. ඒක වියදමක් නේ අමු දැන් මමත් මේ පුළුවන් තරම් වගේ වියදම අඩු කරගෙනනේ මේ පේපර්ස් ටිකක් කූරිය ගාවසොත් අඩු කරගෙන එකපාර එවන්නේ. ආයේ මෙතනින් කිසි වියදමක් නැහැ නෝට. නොවැම්බර් 10 වෙනිදා කිසි වියදමක් නැහැ. පුළුවන් නම් මාකින් එක ඉතින් කැමති කෙනෙක් print out එකක් ගන්න පුළුවන් නම් හොඳයි. හරිද? ගත්තොත් අර පේපර් නම්බර් 1 එකේ පේපර් එක තියෙනවා, ඔයාගේ උත්තරේ තියෙනවා. හරිද? මාකින් එක තියෙනවා. සේරම එක ස්ටේපර් හරි මොකක් හරි කරගත්තා. එක තැනක ෆයිල් එක දාලා තියාගත්තා. එහෙම මේන්ටේන් කරන්න print out ගන්න පුළුවන් අය මේ මාකින්. එහෙම ගන්න බෑ වගේ නම් ඒ වියදම දරන්න එපා. ඒක ෆෝන් එකේ තියාගෙන මාකින් එක ෆෝන් එකෙන් බලා ගන්න. කිසි කේස් එකක් නැහැ. ඒක අනිවාර්ය වැඩක් නෙමෙයි. හරි. ඔන්න ඔහම අපි ඩිස්කෂන් එකක් කරනවා MCQ 20ක. අපි 7ට පටන් ගත්තේ. ඔයාලට කරන්නත් පොඩි වෙලාවක් දීලා දැන් වෙලාව 8:45යි. පැය දෙකකට කිට්ටු කාලයක් අපිට ගියා MCQ 10 කතා කරන්න මේකත් දාපු නිසා. නැත්තම් අපි සාමාන්‍යයෙන් 7ට පටන් ගත්තොත් 10 වෙද්දි නම් කොහොමත් අපි 10ට කලින් නම් MCQ 20 කතා කරලා ඉවරයි. 10ට කලින් 9 මාර වෙද්දි වගේ ඉවරයි. හරිද? right. ඊට පස්සේ අපි සෙකන්ඩ් පේපරේ ප්‍රශ්න තුනක් කතා කරන්න තියෙනවා. ඒකට තමයි ලොකු වෙලාව කියන්නේ කොහොමද අපි 11 මාර වෙද්දි කොහොමද ඉවර කරගන්නවා ඉතින්. හරිද? right. ගිය පාර B1 පේපර් ක්ලාස් එකෙන් විතරක් ගොඩ යන්න පුළුවන්ද? ඔව් නේද? ඇති. රාජ්‍ය ආර්ථිකය පොඩ්ඩක් බලා ගන්න. වර්ධනයේ සංවර්ධනය පොඩ්ඩක් බලා ගන්න. අනිත් ඒවා ඉතින් shape. right. සකිට්ටු යා වගේ නෑ මම මේ ලෙවල කපලා නිසා වෙන්නේ නැහැ. හරි. මේ ෂර්ට් එක ටිකක් ලොකුයි. හරි අපි යමු සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නයකට මේ මම චුට්ටක් කියලා දෙන්නම් ඒක ලියන විදිය මෙන්න මෙහෙම ලියන්නේ සාමාන්‍යයෙන් හරිද මේ ටික ලකුණු 20ක් දාලා තියෙන නිකන් දැන් මම චුට්ටක් කියලා දෙනවා හරිද ආර්ථික විද්‍යාවේදී මුදල් යන්න ප්‍රාග්ධනයක් ලෙස නොසලකන්නේ ඇයි ලකුණු 4ක් වගේ ප්‍රශ්නයක් දුන්නොත් ඔයා මෙතන ඉස්සල්ලාම ලියන්න ඕනේ මොකක් යනු කියන එක. මම මේකට මාකින් එකක් දාලා නැහැ. ආර්ථික විද්‍යාවේදී මුදල් යන ප්‍රාග්ධනයක් ලෙස සලකන්නේ ඇයි වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා ඔන්න ලියා ගන්න ඉස්සල්ලාම ලියන්න ඕනේ උතන ප්‍රාග්ධනය යනු මොකක්ද කියන එක ලියන්න ඕනේ. හරිද? මම එතනම ලියන්න. නිකන් අහගෙන ඉන්නකො ලියා ගන්න ඕනේ නැහැ. ඉස්ලාම් ප්‍රාග්ධනය යනු කියන එක ලියලා ඒකට උදාහරණ එහෙම ලියන්න ඕන. හරිද? ඊට පස්සේ ඇයි මුදල් ප්‍රාග්ධනයක් ලෙස නොසලකන්නේ? මොකද මුදල් නිෂ්පාදන ක්‍රියාවලියේ මොකක් විදිහට භාවිතා කරන්නේ නැද්ද අපි?
යෙදවුමක් විදිහට භාවිතා කරන්නේ නැහැ නේ මුදල්. කියන්නේ මුදල් වලට හැකියාවක් නැහැ කවදාවත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන හැකියාවක් මුදල් වලට නැහැ. ඒ නිසා ඉකෝන් වල මුදල් ප්‍රාග්ධනයක් විදිහට ගන්නෙ නැහැ. ගන්නෙ නැහැ. ඒ නිසා අපි ප්‍රාග්ධනය කියන්නේ ඉකෝන් වල මොන සංකල්පයක්ද? ප්‍රාග්ධන ඉකෝන් වල මුදල් ගන්නෙ නැහැ කියන්නේ ඉකෝන් වල ප්‍රාග්ධනය කියන්නේ මූර්ත සංකල්ප. ඕකට ලකුණක් දෙන්න. මූල්‍ය සංකල්පය නෙමෙයි මූර්ත සංකල්පයක් ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඔන්න ඕක තමයි උත්තරෙට එන්න ඕනේ. ඒතර මම ලබන සතියේ කරන්නේ ඔන්න අහගන්න. මම ලබන සතියේ කරන්නේ හරිද? මේ වගේ වාට කියනවා එන්න මේක තමයි උත්තරෙට එන්න ඕනේ කියලා මම ඔහොම බ්‍රීෆ් කියනවා ප්‍රශ්න අරගෙන. ඊට පස්සේ මම දාග මේකට මාකින් එක ගන්නෑ. මම මේකේ මාකින් එක දානවා. මාකින් එක දාලා ඔන්න ප්‍රාග්ධනයේ නිර්වචනේ මාකින් එකේ තියෙනවා. මේක තියෙනවද කියලා බලන්න. උදාහරණ ලියලා තියෙනවද කියලා බලන්න. මුදල් පාවිච්චි කරන්නේ නැහැ කියන ඒ නෝට් එක තියෙනවා. ඒක තියෙනවද කියලා බලන්න. ඒ නිසා ප්‍රාග්ධනයේ මූර්ත සංකල්පය මෙන්න මේ ටික ලියන්න ඕනේ කියලා මම වට මාකින් එක දාලා තියෙනවා. හරිද? අන්න ඒක තමයි මාකින් එකක් කියන්නේ. ඔයා ලියන්න ඕනේ ඔන්න ඔය ස්ටයිල් එකකට තමයි ඔයා ලියන්න ඕනේ. මේ මාකින් එක අපි ඔයාලට දෙනවා ඩිස්කෂන් එකෙන් පස්සේ. ඩිස්කෂන් එකෙන් පස්සේ. අනිත් තමයි කැමති නම් මේ print out ගන්න කියලා කිව්වා. හරිද? ඔන්ලයින් අය මෙහි ඉඳන් මාක් කරගන්න ඕනේද? ඔව් ලකුණු දාගත්තර කමකුත් නැහැ. ඔන්ලයින් අය. අපි මාක් කරපු පේපර් එක වට ඉල්ල ගන්නත් පුළුවන්. PDF එකක් ඉල්ල ගන්නත් පුළුවන්. ඔයා මෙහෙට එවන පේපර් එක අපි බලනවා. ඔයාට ඒක දිග අරගෙන ඉන්නත් පුළුවන්. ඒතරට තේරෙනවා මට මෙතනින් ලකුණක් ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා නැහැ. නැත්නම් ඔයාගේ පේපර් එකේ මාක් කරගන්නත් පුළුවන්. හොඳම වැඩේ තමයි ඔයා ලිව්ව පේපර් එකට ඔයා ලකුණු දාගන්න. මම කියන දේවල් දිහා බලන්න. ඒක තමයි හොඳම වැඩේ. හරිද? ඔන්ලයින් නයි. අදී මම ප්‍රාග්ධන යන කෙනෙක් ලියලා නැහැ නේ. ලකුණ නැහැ. ඒතර රතු බෑනේ ලියා ගන්න ප්‍රාග්ධන යනවා. මම ලියලා තියෙනවා මූර්ත සංකල්පයක් කියලා. ඒකට මම කිව්ව ලකුණක් දාගන්න කියලා. ඔයා එන එකට ලකුණක් දාගන්නවා. ඔයාගේ පේපර් එක ඔයා බලා ගන්න ඩිස්කෂන් එක යන අතරේ. අපි බලපු පේපර් එක තිල්ල ගන්න. බලන්න එකම ලකුණ ඉන්නේ. එකක් දෙකක් එහෙම මේ අපෙන් 78ක් ඇවිල්ලා තියෙනවා නම් ඔයා බලද්දි 80ක් 76ක් ඒ වගේ වෙයි. නැතුව මේ 40 100 එහෙම වෙන්නේ. එකක් දෙකක් එහෙම. හරිද? right. ඊට පස්සේ සාමාන්‍ය භාණ්ඩයක මිල වැඩි වූ විට ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක හැසිරෙන ආකාරය පැහැදිලි කරන්න. සාමාන්‍ය භාණ්ඩයක මිල වැඩි වූ විට ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක හැසිරෙන ආකාරය පැහැදිලි කරන්න කියලා කිව්වාම ඔයා උත්තරේ පටන් ගත්තට කමක් නැහැ සාමාන්‍ය භාණ්ඩයක් යනු කියන එක ලියලා. මාකින් එක සාමාන්‍යයෙන් ඒකට නම් වෙනම ලකුණක් වෙන් කරන එකක් නැහැ. මොකද මේක ලකුණු 4ක් නිසා. ලකුණු 5ක් වගේ නම් අනිවාර්යෙන් සාමාන්‍ය භාණ්ඩයක් යනු කියන එකට ලකුණක් දෙයි. නමුත් ඒ රිස්ක් එක ගන්න නැතුව විභාගේ අසාමාන්‍ය භාණ්ඩයක් යනු කියන එක ලියන්න. හරිද? ආදායම වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වන, ආදායම අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය අඩු වන වගේ සාමාන්‍ය භාණ්ඩයක් යනු කියන එක ලියන්න. ඕකේ ආදේශන ප්‍රතිවිපාකයයි හරිද? ආදායම් ප්‍රතිවිපාකයයි හැබැයි හරි ලස්සනට ඡේද දෙකකින් ලියලා තියෙනවා. ලස්සන ඡේද දෙකකින් ලියලා තියෙනවා. මේක මතකයි කියලා බෑ. ඒ අහන්නේ මිල මක් වුණාම මිල වැඩි වුණාම සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණාම ආදේශන භාණ්ඩයේ මිල දී ගැනීම දැන් වාසීද අවාසීද? සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණාම ආදේශන භාණ්ඩයේ මිල දී ගැනීම වාසී. ඊට කලින් අර සාපේක්ෂ මිලයේ කතන්දරෙත් කියලා ඉන්න. හරිද? සාපේක්ෂ මිලයේ කතන්දරේ කියලා ඉන්නේ. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණාම සාපේක්ෂ මිල
වැඩි වෙනවා. දැන් ආදේශන භාණ්ඩයේ මිලදී ගැනීම ආදේශන භාණ්ඩය වාසි නිසා අර මිල වැඩි වෙච්ච භාණ්ඩ ගන්න කොයා අඩු කරනවා. ආදේශන ප්‍රතිවිපාකයේ ඉල්ලුම් නීතියට අනුකූලයිද පටහැනිද? මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා කියන්නේ ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒව තියෙනවා. හරිද? සාපේක්ෂ මිල වැඩි වෙද්දී හරිද? ඉල්ලුම් ප්‍රමාණය අඩු කළා කියන්නේ ධනද ඍණද? ඔන්න වරද්දන තැන. සාපේක්ෂ මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු කළා කියන්නේ එතනින් බලන්නේ ධන සම්බන්ධයක්ද ඍණ සම්බන්ධයක්ද කියලා. මොකද ඍණ ආදේශන ප්‍රතිපාකයේ ඍණ ලකුණු දෙකයි ඔන්න පැහැදිලි කිරීමට. ලකුණු දෙක. මේක සලකා බල භාණ්ඩයේ මිල වැඩි වුණාම ක්‍රය ශක්තිය මොකද වෙන්නේ? මූර්තාදායම අඩු වෙනවා. මූර්තාදායම අඩු වුණාම සාමාන්‍ය භාණ්ඩයක් නිසා ඉල්ලුම් ප්‍රමාණය මොකද කරන්නේ? ආදායම අඩු වෙන්න සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය අපි අඩු කරනවා. ඉල්ලුම් නීතියට අනුකූලයිද පටහැනිද? මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු කළා කියන්නේ ඉල්ලුම් නීතියට අනුකූලයි. කිසි කේස් එකක් නැහැ. හැබැයි ආදායම අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු කළා කියන්නේ මේ දෙන්නත් එක්ක බලද්දි මොකක්ද පේන සම්බන්ධය? අඩු වෙද්දී අඩු වුණා කියන්නේ මේක ධන සම්බන්ධයක්ද ඍණ සම්බන්ධයක්ද? ධන අනුලෝම. ඒ නිසා අපි කියනවා ආදායම් ප්‍රතිවිපාකයේ ධන. ඒ ධන ලකුණ ඉන්නේ මෙතනින්. මෙයාගේ ඍණ ලකුණ ඉන්නේ මෙතනින්. ඕක ලියන්න ලකුණු දෙකයි. කොබල් මේ මතකයි මේ දෙකම මතකයි. රිවිෂන් එකේ ඉන්න අල්ලගත්තේ මේක හරියට. මම මේ ගොඩාක් පේපර්ස් වල මේක දාලා තියෙනවා. බාල භාණ්ඩයක් වුණොත් මේකේ වෙනසක් වෙනවද හිම්මමද ලියන්නේ? දැන් මේක සාමාන්‍ය භාණ්ඩනේ බාල භාණ්ඩයක් නම් මේකේ වෙනසක් වෙනවද? බාල භාණ්ඩයක් කිව්වොත් මේකේ වෙනසක් වෙනවද? නෑ උහුම්මම ලියන්න. උහුම්මම ලියන්න. මෙතන මේකේ වෙනසකුත් නෑ. මේකේ වෙනසකුත් නෑ. නමුත් බාල භාණ්ඩයක ආදායම අඩු වෙන්න ඉල්ලුම් ප්‍රමාණය ආදායම අඩු වෙන්න ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මෙහෙම යනවා. මේක අඩු වෙද්දි මේක වැඩි වෙනවා කියන්නේ මෙතනට එහෙම වුණොත් එන්නේ ධන ලකුණද ඍණ ලකුණ? බාල භාණ්ඩේ. මෙතනට එන්නේ ඍණ ලකුණ. තේරුණාද? බාල භාණ්ඩේ මේක අඩු වෙද්දි ආදායම අඩු වෙද්දි අපි ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරනවනේ. ඒතර මෙතන ඍණ ලකුණ. බාල භාණ්ඩයක් නම් මේක සාමාන්‍ය භාණ්ඩ කිව්වේ නෑ. හරි නේද? right. එතකොට මේ ටික දැන් මාකින් එකක් නම් ඔන්න දැන් හදන්න මාකින් එකක් නම් මේක මම කියලා දීලා මම මාකින් එකේ උත්තරේ දානවා. මෙන්න ආදේශන ප්‍රතිපා ගැන තියෙන උත්තරේ ලකුණු 2යි. මෙන්න මේ ගැන තියෙන උත්තරේ ලකුණු 2යි. 2 2 4ක් එනවා. වගුව පාරම් කරගත්තා නම් මේක ලියන්න නැතිනම් හරියට හරි මචං. හරියට හරි මචං. අර වගුව මතක නම් මම සාමාන්‍ය දවසක් නම් ඩිස්කෂන් එකක් නම් අනිවාර්යෙන්ම වගුව ඇඳලා පෙන්නනවා. අර වගුව තියෙන්නේ අනුකූලයි පටහැනි මතකද වගුව? ඒ වගුව පුළුවන් නම් මේක නැති. අපි මේ ප්‍රශ්න හම්බ වෙනවා අපිට. අපි වගුව දාපු ප්‍රශ්න. right. yeah. අඩිය මට මතකයිනේ. අඩිය මට මතකයිනේ කියලා. කියන්නේ මට මතකයි කියන එකත් සර්ප්‍රයිස් එකක් නේ. කොහොමද ඒක? හරි. ටික් ගාලා සමතුලිත මිල හොයලා කියන්නේ ටික් ගාලා. සමතුලිත මිල හොයලා කියන්නේ ටික් ගාලා. හදු මේ ගන්න. ලකුණු 4 එකකට එක ගන්න.
මිල කීයද? 50යි ප්‍රමාණය 500ද බලන්න. QD සමානයි QS. අපි හදමු ටික. දැන් මේ වගේ ගාණක් අපි අනිවාර්යෙන් හදනවා ඩිස්කෂන් එකේ. QD සමානයි QS. 600 ඍණ 2යි. 600 ඍණ 2යි. 100 ධන 8යි p නේද? 100 ධන 8යි. හරි. මේ සුළු කරගෙන ආගියොත් එහෙම මෙයා මේ පැත්තේදී ඍණ වෙනවා. මෙයා මේ පැත්තේදී ධන වෙනවා. මේ පැත්ත 10යි p වෙනවා, මේ පැත්ත 500 වෙනවා. දෙපැත්තම 10න් බෙදුනහම p සමානයි 50 වෙනවා. ඒක අරගෙන ගිහලා ආදේශ කරනවා කැමති සමීකරණයකට 600 ඍණ 2යි p 600 ඍණ 2 වැඩි කිරීම 50 100යි. එතන උත්තරේ 500. 500. හරි. ඔන්න ලකුණු 1යි 1යි 2යි. ඊට පස්සේ අහනවා පාරිභෝගික අතිරික්තය. හොයන්න බෑ පාරිභෝගික අතිරික්තය. හොයපු කෙනෙක් කියන්නේ කීයද කියලා? පාරිභෝගික අතිරික්තය හොයන්න. මේක 50යි. මේක කටුවට අඳින පස්සාරේ හරියට අඳින්න ඕනේ. මොකද සැපීම වක්‍රයේ 100 කියලා තියෙන. ඒතර මෙතනින් පටන් ගන්නවා. මේ වගේ ප්‍රස්තාරයක සාමාන්‍ය නිෂ්පාදක අතිරික්තයේ විභාගය අහන්නේ. ඔය ත්‍රිපීසීම තමයි නිෂ්පාදක අතිරික්තය. ඒක සිලබස් එකේ නේ. ඒ නිසා ඔක අහන්නේ. සෝරි සමුද්‍රිත ප්‍රමාණය 500. හරි. ඒ කියන්නේ මේ සැපීම වක්‍රයේ 100 ෙන් පටන් ගන්න මේ 100 කියලා තියෙන දෙක. මෙතන 100 තියෙන්නේ. නිෂ්පාදක අතිරික්තය නෙමෙයි පාරිභෝගික අතිරික්තය හොයන්න ඕනේ. උත්තරය වෙලා තියෙනවා 62500යි 125000යි 62500 තමයි ගොඩක් අය වෙලා තියෙන්නේ. ගමුද? ඕකට හොයාගන්න ඕනේ මෙතන උපරිමීලුම් මිල. උයිමි. උපරිමීලුම් මිල හොයන්න අපි කාටද බිංදුව දාන්නේ? QD ට බිංදුව දානවා. 600 න 2යි. මොකද මෙතන කිසිම ප්‍රමාණයක් නැහැ. එතන කිසිම ප්‍රමාණයක් නැත්නම් 2යි p මේ පැත්තට ආවම ධන වෙලා 600 වෙනවා. E සමානයි 300. දැන් ගන්න පාරිභෝගිකය. සූත්‍ර ලියන්න ඕනේ සෙකන්ඩ් පේපර් එකේ හරිද? මේකේ ලකුණු එකක් හින්දා උල්ලන්නේ. පාරිභෝගික අතිරික්තය සමානයි 300 ඍණ 50 මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගන්නවා. මෙන්න මේ නිල් පාට ත්‍රිකෝණ. 300 ඍණ 50 වැඩි කිරීම 500 වැඩි කිරීම 12. 250 වැඩි කිරීම 250. කියලා 62500යි කියලා ළමයි ගොඩක් දැම්මේ. 31250 දාලා තියෙන්නේ. දැන් මම හිතන්නේ 62500 වෙන්නේ එහෙම උග දාලා තියෙන්නේ. 62500. 250 වැඩි කියලා ඕනේ 25 හරක් 25යි 25යි. right. ඒකේ ආය අහනවා රුපියල් 10 දී අඩි ඉල්ලුම. හොයන්න බලන්න රුපියල් 10 දී අඩි ඉල්ලුම. තව ලකුණක් දෙනවා. 400යි. උත්තර බලමු රුපියල් 10 දී අඩි ඉල්ලුම. කොහොමද ළමයි ගන්න? අඩි ඉල්ලුම සමානයි QD ඍණ QS නේද? අඩි ඉල්ලුම සමානයි QD ඍණ QS. ඉස්සල්ලාම ඔයා ඉල්ලුම් සමීකරණයෙන් හොයාගන්න QD කීයද කියලා රුපියල් 10 දී. දැන් 600 ඍණ 2යි p නේ. p ට රුපියල් 10 දාලා බලන්න ප්‍රමාණය කීයද ඉන්නේ කියලා. කීයද ප්‍රමාණය? 580යි. ඉල්ලුම් ප්‍රමාණය 580. ඒ වගේ සැපයුම් ප්‍රමාණයත් හොයලා බලන්න රුපියල් 10යි.
QS සමානයි 100 ධන 8යි P 8 වරක් 10යි 80යි කියන්නේ 180යි 180 580 වෙන 180ක් ගියම උත්තරේ 400. සමතුලිතයට රාජ්‍ය මැදිහත්වීම ටියුට් එකේ ආනයන තීරුබදු රිවිෂන් එකේ නැත් අන්තිම පිටුවල තියෙන ආනයන තීරුබදු අන්තිමට කරන්නේ පෙරලලා බලන්න අන්තිම හරිය තියෙනවා රයිට් කොබලන් එකේ මේ ලකුණු හතරෙන් හතරම තනියම හදලා ගත්තා හොඳයි good ඊට පස්සේ පූර්ණ තරගය සහ ඒකාධිකාරයක් අතර වෙනස්කම්කම දෙපැත්තට දාලා ලියන්න. දෙපැත්තට දාලා ලක්ෂණ ලියන්න. සාමාන්‍ය වෙනස්කම් මොනවද කොහොමද දෙපැත්තට දාලා ලියුවම ඇති. මෙන්න මේක කියන බලන ආර්ථික ලාභ ශූන්‍ය වුණත් ව්‍යාපාර කටයුතු අඛණ්ඩව සිදු කරන්නේ ඇයි? ආර්ථික ලාභ ශූන්‍ය වුණත් ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ ඇයි? විචල්්‍ය පිරිවැය ආවරණය වෙන හින්දා. P විශාලයි TVC කිව්වොත් නම් කොහොමද වැරදි? P විශාල ABC. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආවරණය වෙන හින්දාම කියලා මට හැමෝම කියනවා. තිනාල් කියනවා ප්‍රාමාණික ලාභයක් ලැබෙන හින්දා කියලා. තිනාල් කියනවා. අලාභය ස්ථාවර පිරිවැයට සමානයි හින්දා කියලා සමහරු කියනවා. ගණකාධිකරණ ලාභය ආවරණය වෙන විශාල පිරිවැය ආවරණය වෙන හින්දා. right. ඔයා විශ්වාස කරන්න මේ ප්‍රශ්නය දුන්නොත් තිනාල් හැරෙන්න සමස්ත ලංකාවම වරද්දනවා. හැමෝම වැරදි. 4.0යි. තිනාල්ගේ හැර. ඇයි? ආර්ථික ලාභ ශූන්‍ය වුණත් ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරන්නේ කියලා ඇයි කියලා ඇහුවොත් ඔයා විචල්්‍ය පිරිවැය කියන එක ලියලා තිබ්බොත් කෙලින්ම දඩ වැරද්දක් දැම්ම 4.0 දැම්මා. පේපර් එක බලන එක්කනටත් මාර ලීසි. ඒ වැරදි කියලා පේනවා බලපු ගමන්. හලෝ ආර්ථික ලාභ ශූන්‍ය කියන එකේ තේරුම මොකක්ද අනේ? විචල්්‍ය පිරිවැයක් ගාව ගත්තයි කියන්නකෝ යා. ආර්ථික ලාභ ශූන්‍ය කියන්නේ මොකද්ද? ප්‍රාමාණික ලාභ ලබනවා කියන එකනේ. ආර්ථික ලාභ ශූන්‍ය කියන්නේ ප්‍රාමාණික ලාභ ලබනවා කියන එකනේ. ප්‍රාමාණික ලාභ ලබන හින්දා තමයි මේ අඛණ්ඩ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. ඊට පස්සේ ඔයා කියන්න මොකද්ද ප්‍රාමාණික ලාභය යනු කියලා. ප්‍රාමාණික ලාභය යනු කියන එක ලියන්නේ ඊට පස්සේ. අර වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය තුළ රැඳී සිටීමට ව්‍යවසායකයා බලාපොරොත්තු වන අවම ලාභය ප්‍රාමාණික ලාභය කියන්නේ. ප්‍රාමාණික ලාභ ලැබෙන වෙලාවක මුළු ආදායමයි මුළු පිරිවැයයි දෙකම එකිනෙකට සමානයි. එතකොට විචල්්‍ය පිරිවැය නෙමෙයි මේ වෙලාවේ ආවරණය වෙන්නේ. විචල්්‍ය පිරිවැය නෙමෙයි මොකද ආවරණය වෙන්නේ? මුළු පිරිවැයම ආවරණය වෙනවානේ. ඒකනේ ලාභ බිඳුවයි කියන්නේ. මුළු පිරිවැයම ආවරණය වෙනවා මේ වෙලාවේ. ඒ නිසා තමයි අඛණ්ඩ ව්‍යාපාර කඩ විචල්්‍ය පිරිවැය ආවරණය වෙනින් කරන්නේ. මුළු පිරිවැයම ආවරණය වෙනින් අපි අඛණ්ඩ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ආර මේක මෙහෙම ලියන්න පුළුවන්. නැත්නම් ඔයා කියන්නේ P සමානයි ATC. ඒ එහෙම කියන්න පුළුවන්. මේ දෙක හෝ දෙකෙන් එකක්. මිලෙන් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය නෙමෙයි. සාමාන්‍ය මුළු පිරිවැයම ආවරණය වෙනවා.
ඒ නිසා තමයි මේ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යන්නේ. ඔය ඕගොල්ලෝ මේ මුළු සමස්ත ලංකාවලින් උත්තරේ විචල්්‍ය පිරිවේ. ඔය විචල්්‍ය පිරිවේ කතන්දරේ ලියන්නේ මොන වෙලාවකද? ලාභ ශූන්‍ය වෙලාවක නෙමෙයි ඒක ලියන්නේ. ඒ මොනව ලබන අවස්ථාවකද? ඒ මොනව ලබන අවස්ථාවක? ඒ පාඩු ලබන අවස්ථාවකයි ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යන්නේ කියලා හොත් තියෙන්නේ. වරද්දන්න එපා. හරි. right. මෙන්න මේ ස්ට්‍රක්චර් එකට ලොකු උත්තරයක් අපි හදාගන්න. තේරුණාද? right. හරි. හරි. ඔච්චරයි. අපි ට්‍රයිල් එකක් කරේ වෙලාව 9 ඇති. මේ මොහොතක් ඔයගේ අපි පේපර් එකක් නෙමෙයි අතන ඩිස්කෂන් එකක් කරේ ට්‍රයිල් පේපර් එක. ඔක්කොම මතක් වුණා. එහෙනම් එච්චර. පාඩම් කරනවට වඩා මේක හොඳයි වගේ. ඒක තමයි කියන්නේ. හැබැයි මේ පාඩම් නොකර ඉන්න බා පාඩම් කරලා ඉන්න. පාඩම් කරලා ඉන්න. එතකොට මේක සේරම රිෆ්‍රෙෂ් වෙනවා. මතක් කරගන්න. හරිද? බැරි මොනවද කියලා හඳුනාගත්ත එක තමයි. හරි. එහෙනම් වැඩි හොඳට කරගෙන යන්න. අපි මෙතනින් එහාට හැම බ්‍රහස්පතින්දම හවස 7 ඉඳන් යනවා. ඔය අලුත් කෙනෙක් නම් හරිද? අපි පන්තිට සම්බන්ධ වෙන්න ඕනේ නම් මේ වීඩියෝ එක දැන් නම් බැලුවේ මේ නම්බරයට මැසේජ් එකක් දාලා වැඩි විස්තර දැනගන්න. right. එහෙනම් ආයෙත් good night. bye bye.